නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ලෝකයට පින්වන්ත පොසොන් සමය යලිත් උදා වෙන පින්වන්ත කාල අවකාශයක ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයටත් සදහැවතුනි ඉරිදා කල් දෙනවා. ඉතින් සුවහසක් පින්වන්ත හැමදෙනා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ වගේම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ වගේම අන්තර්ජාල සජීව විකාශනයන් ඔස්සේ අපි ඒ පිණිස ඒක රාශී කරගන්නවා. අපට කරුණානුකම්පා සිතෙන් යුතු අද දවසෙත් අපේ ගරු ස්වාමීන් වහන්සේ දහම් සාකච්ඡා පිණිස වැඩමවන්නට යෙදුණා. වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම පළමු කොට ආදර ගෞරවයෙන් දෙපා නැමද පිළිගනිමු. ස්වාමිනේ අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් ඒත් එක්කම ධම්සභා මණ්ඩපයේ සදැහැති දායකත්වයේ පිළිබඳවත් අපි සිහිපත් කරගන්නම්. ඉබ්බාගමුව මෝකලන්‍යාය මහමෙවුනා භාවනාසපුර සම්බන්ධ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා මාලනී ආරියරත්න මෑණියන්ගේද ඒ වගේම සුජිත් විජේසිංහ පියාණන්ගේද පෙසඳු කෙත්මල් පුතුණුවන්ගේ සහ සම්පත් සිල්වා ස්වාමි පුරුෂයාගේ ජන්මදිනයන් සිහිපත් කර ගනිමින් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීමේ අපේක්ෂාවත් පෙරදරි කරගෙන මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධයේ පිණිස මේ පිනත් උපකාර වේවා කියන පැතුමෙන් කුඹුගොල්ල පාර නාම්බිරිත්තෑව නිකදලුපොත යන ලිපිනේ පදිංචි පින්වත් කේ.පී. නිලෝෂිකා හර්ෂණී මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරනවා. ඉතින් පින්වන්ත නිලෝෂිකා හර්ෂණී මහත්මිය ප්‍රධානයේ පවුලේ පින්වන්ත හැමදෙනාමත් සුවහසක් ඔබ හැමදෙනාමත් කැටුව ධම්සභා මණ්ඩපය ආරම්භ කිරීම පිණිස අපි ගරු ස්වාමීන් වහන්සේට ආරාධනා කරගන්නම්. ස්වාමීනි අපේ নমස්කාරය සිදු වේවා. ස්වාමීනි හිත හදන වැඩපිළිවෙල පිළිබඳව දහම් කතාව දහම් මනසාසනාව අපේ ගරු ස්වාමීන් වහන්සේ දිගටම අපට පහදලා දෙන්නට යෙදුණා. ස්වාමීනි හිතක් නිවැරදිව භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාවට අනුව වඩන්න නැත්නම් দমনය කරගන්න සකස් කරගන්න නුවණ වැටහෙන සුළු බව ප්‍රඥාව මොනතරම් අහෝපකාරී වන කාරණාවක්ද කියන එක අපි දන්න කාරණාවක්. ඉතින් ප්‍රඥාව කෙබඳුද කියන වැටහීම එතකොට අපිට කොච්චර වැදගත් වෙන දෙයක්ද ස්වාමීනි. ඉතින් ප්‍රඥාව ගැන ප්‍රඥාව යන මොකක්ද කියන දේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව දැනගන්න හොඳටම කාලය ස්වාමීනි. මේට පසුබිම්වන තවත් කාරණාවක් තියෙනවා. ඒ තමයි මේ සමාජ මාධ්‍ය බොහෝ සෙයින් බොහෝ දෙනා පරිශීලනය කරන අවස්ථාව. ඉතින් මේවල සාකච්ඡාවල විග්‍රහවල මේ ප්‍රඥාව කියන්නේ මේ බඳු දෙයක්යි සමහර අර්ථ විග්‍රහයන් ඉදිරිපත් වෙන බොහෝ කොට ස්වාමීනි. ඉතින් මේ තර්කය ප්‍රඥාවයි තර්කයෙන් තමයි හරි වැරද්ද තෝරලා පාදලා ගන්න පුළුවන්. ආදි වශයෙන් වන මතයකොත් සමාජයට කාන්දු වෙනවා ස්වාමීනි. ඉතින් මෙවැනි පසුබිමක අපේ ප්‍රඥාව කියන උතුම් අර්ථය කොහොමද වටහාගන්නේ? එහි නිවැරදි අර්ථය තෝරා පෙළදාගෙන ස්වාමීනි දහම් මගේ ගමන් කරන්නේ කොහොමද කියන කාරණාව නිරවුල් කරගන්න අද අනුශාසනාව මහ උපකාරී වේවි. ඔබ වහන්සේට ඒ පිණිස අපි ඊටම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. නමෝ බුද්දාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දෑම රැකවන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමී. අද්දින ධම්සභා මණ්ඩපයේ සදහම් කතිකාවතට දායකත්වයේ සපයමින් මේ උතුම් සදහම් කතිකාවත ලෝකයට දායාද කරමින් ධර්ම දානමය උදාර පින්කම සිදු කරගන්න කුඹුගොල්ල පාර නෑඹිරිත්ත වැව නිකදලුපොත යන ලිපිනේ පදිංචි පින්වත් කේ.පී. නිලෝෂිකා හර්ෂණී මහත්මිය ඇතුළු මේ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දෙවියන්ගේ දැහැමි රැකවන සැලසේවා කියන උදාර ආශිර්වාදයෙන් අද දවසෙත්
සදහම් කතිකාවත ආරම්භ කරනවා. ඇත්තටම මේ සිත දියුණු කිරීම ගැන අපි මේ වර්ෂයේ ආරම්භයේ ඉඳලා ගොඩක් එහෙමයි දහම් කරුණු ස්වාමීනි. කතා කළා. එතකොට හිත දියුණු කරන්න ප්‍රධාන වශයෙන්ම එතකොට කරුණු දෙකක් ඕන. සමතයයි විදර්ශනාවයි. එහෙමයි. ඒකම තමයි දැන් අද මේ දෙක අවභාවිතා කළා කියලා කියන්නේ නිවන් මඟ වැහිලා යනවා කියන එක. එතනම ස්වාමීනි. එතනම. හේ. එතකොට මේ සම්බුද්ධ ශාසනයේ පවතින්නෙම නිවන් මඟ හරියට පිරිසුදු ඉවරුනොත් තමයි. ඒතන්ටම මේ ප්‍රශ්නයක් මැති වුණොත් විවිධ මතිමතාන්තර આવුත් එහෙම එතනම තමයි සම්බුද්ධ ශාසනයේ අනතුර තියෙන්නේ. ඉතින් මිනිස්සුන්ගේ ප්‍රඥා ලෝකේ නුවණත් අද අඩුයි මිනිස්සුන්ට. ඒතර මිනිස්සුන්ට පොඩ්ඩක් හරි එකවරණයකට තියෙන හිතවල තියෙන මේ කියන දේ කෙරෙහි ඇති වෙන ශ්‍රද්ධාව. ඒතර මිනිස්යාට මෙහින්කක් කියනකොට තව මතයක් එනකොට ඒකට පැහැදීමක් විශ්වාසයක් ඇති වෙනවා. එහෙමයි. ඒතර මිනිස්යාට තීරුම් බීරුම් කරගන්න හරි අමාරුයි. අන්න ඒකයි අපි හැමතිස්සෙම ශ්‍රද්ධාව කියන එකත් නිරවුල් කරගන්න ඕන. කාගේ අවබෝධයේ කෙරෙහිද අපිට සදහැසිත ඇති වෙන්න ඕන. සද්ධාති තථාගතස්ස බෝධි. ඒකට සංඝයා වහන්සේලා කොතරම් ඔබට කරුණු කිව්වත් ඔබට නිවන් මඟ පෑදෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයේ කෙරෙහි ඇති වෙන විශ්වාසය. එහෙමයි ඒ ස්වාමීනි. නිසා ඔබ නිරන්තරයෙන් බුද්ධ වචනයම සෙවිය යුතුයි. ප්‍රඥාවට තථාගතයන් වහන්සේ කුමන අරුතක් දීලා තිබේද කියන කාරණේ ඔබ සෙවිය යුතුයි. එහෙමයි ස්වාමීනි. බුද්ධ වචනේ සොයන එක ඔබට අයිති කාරණාවක්. බුද්ධ වචනේ හොයන එක ඔබට අයිති කාරණා. ඒකයි මේ ධම්සභා මණ්ඩපේ කොටසක් අපි දහම් කතාවක් විස්තර කරලා දීලා ඔබට තව පැයක් දෙන්නේ විනාඩි 45ක් සමහර දවස් දෙක යම් යම් හේතු නිසා අඩු වෙනවා. දෙන්නේ ඔබට ධර්ම මාර්ගේ නිරවුල් කරගන්න විවිධ මතිමතාන්තර ඇහෙනකොට මේ මතිමතාන්තර බැහැර කරලා බුද්ධ වචනය දැන ගැනීම පිණිසයි ඇත්තටම ඔබට මේ හෝරාව හෝ අඩ හෝරා හෝ වෙන් කරන්නේ පිණිස. එහෙම නැතුව විවිධ නිකන් මේ ආවට ගියට කතා යන්න විවර කරගන්න නෙමෙයි මේක දෙන්නේ ඇත්තටම. මොකද මේක දින මිසදැහැවත් පිරිස මේ හෝරා දෙකට විශාල දායකත්වයක් සපයනවා. ඒ සදැහැවත් පිරිසත් හරි මාසයි බුද්ධ වචනේම ලෝකෙට විවර වෙනවනම් බුදු සත්‍ය විවර කරන එකේ උදාාර පින මේ මහා පුණ්‍ය ශක්තිය විශාල පිනක් ඒක. සත්‍ය දන් දෙනවා කියන එක. එහෙමයි. ඒ මේ සත්‍ය අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ අසංකේය හතරකුත් කල්ප ලක්ෂයක් පෙරුවා. එච්චර දුෂ්කරයි සත්‍ය අවබෝධ කරගන්න. ඒ සත්‍ය කොච්චර දුර්ලභද කියන්නේ මේ කල්ප 92ටම තථාගත බුදුරජාණන් වහන්සේලා පාරුණේ 7 යනි සත්‍ය සොයාගන්න කොච්චර අමාරුද? එහෙමයි. ඒ සත්‍ය අවබෝධ කරගන්න කොච්චර ගුණ බලයක් සසරේ පුරුදු කරන්න ඕනද? එච්චර දුෂ්කර දෙයක් මේ සත්‍ය මේ ලෝකේ කතා වෙනවා කියන එක. එතකොට විපස්සී අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පරම සත්‍ය සොයාගෙන ඒ බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා සත්‍ය අතුරුදහන් වුණාට පස්සේ විවිධ මතිමතාන්තර ඇවිල්ලා නැවතත් කල්ප 60ක් යනකම් මේ සත්‍ය මේ ලෝකේ කතා වුණේ නැහැ. එච්චර දුර්ලභ දෙයක් මේ සත්‍ය අහනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එච්චර සුන්දර කාල පරිච්ඡේදයක අපි ඉන්නේ. කොච්චර වාසනාවක්ද බලන්න. මොකද්ද? සත්‍ය ඇහෙන කාල පරිච්ඡේදයක. සත්‍ය කියන මා දිනාලිකාවක් තියෙන ලෝකෙටම දෙන්න පුළුවන්. එහෙමයි. සත්‍ය දුන්නොත් සත්‍ය හිමි කරුවෙක් වෙයි. ඒකයි මම කරපු දේශනා මාලාවල මම නිරන්තර මහන්සි ගත්තේ සූත්‍ර දේශනා මුල් කරගෙන සත්‍යම කියන්නේ. ඒ රැස්සෙන උදාර පිණි අසිරිමන් දන්න නිසා. මොකද මම නිතර හිතන එකක් තමයි මට සත්‍යම සංසාරය ඇසීවා. එහෙමයි. මොකද සත්‍ය ඇසුනොත් තමයි අපි කොච්චර ගුණවත් වෙලා හිටියත් දන්නේ. දැන් බලන්න ආලාර කාලාමට කිව් සත්‍ය කිව් සැනින් අවබෝධ කරන මේ ගුණ පූර්ණේ කළා තිබ්බා. නමුත් සත්‍ය හුන්නේ. එහෙමයි. ඇහෙන්න පෙර උද්දකරාම පුත් ආලාර කාලාම දෙන්නම ඇහෙන්න පෙර මෙලොවට සමුදීල ඉවරයි. ගුණ පුරන් එනවා සත්‍ය ලං කරන මොකද්ද වාසනා ගුණ මහිමේ නැති වෙලා. එහෙමයි. ඊළඟට බලන්න මේ
අජාසත්තු කුමාරයා පළවෙනි දවසේම බණ අහද්දී බණ අහලා ඉවරනකොට සෝතාපන්න වෙන ඒ දහමට දකින ඒ ප්‍රඥා ගුණ මහිමය ඒ ගුණ සම්පatti දිනු කරගෙන ඇවිල්ලා හිටපු උත්තමයි. නව බලන්න අසත්පුරුෂ ඇසුරට වැටිලා මේ මහා ගුණ සම්පත්තිය නැසල දැම්මා. මෙච්චර අපි මේ සංසාරේනකොට මේ ප්‍රශ්න ඔක්කොට මැදිහත් වෙලා ඉඳලා තියෙන්නේ. එහෙමයි. ඉතින් ඒ නිසා එහෙම අසරණ වෙන ජීවිතයක් අපිට තියෙනවා. එහෙනම් එහෙම අසරණ වෙන ජීවිතයක් තිබෙන අපට පිළිසරණ තියෙන මොකද්ද? සත්‍ය දන් දීපිගේ පින විතරයි. සත්‍ය අවබෝධ කරගන්න ඕන ගුණසාරි හදන්න ඕන එක පැත්තකින් සත්‍ය ආයෙත් නැවත සත්පුරුෂ ඇසුරත් ඒ සද්ධර්ම ශ්‍රවණයත් ලබන වාසනා ගුණ මහිමය හදන්න ඕන. අන්නි වාසනා ගුණ මහිමය හැදෙනවා ධර්ම දානේ. සාදු සාදු. ධර්ම දානේ. එහෙමයි. ඒ නිසා මේ ධර්ම දානයට සම්බන්ධ වෙන පිරිසට සතුටු වෙන්න මම ඒ කාරණේ ඒකයි භාග්‍යතුන් දේශනා කළේ සියලු දාන අතර අග්‍ර දානය ධර්ම දානයයි. සියලු උපකාර අතර අග්‍රම උපකාරය ධර්මයෙන් කරන උපකාරයයි. එහෙමයි. ඊළඟට සියලු සංග්‍රහ අතර අග්‍රම සංග්‍රහය ධර්මයෙන් කරන සංග්‍රහයයි. දැක්ක නේද? ඇයි ඒක තමන්ට ඒක ධර්මයේ ගැන දන් දීම ගැන කියද්දී කියන්නේ අමෘතය දන් දුන්නා වෙනවා. අමෘතය. එහෙම උදාර පිනක් තියෙන්නේ. අපිට මෙතුවක් කර සසරේ අපේ ජීවිතවලට ලං කරගන්න බැරි වෙච්ච දෙයක්. මොකද්ද? අමෘත දානේ. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒ නිසා මේක වරද්ද ගන්න හොඳ නැහැ. ඒ නිසා මේ ප්‍රඥාව තමයි අමෘත දාණයට අපේ ජීවිතේ දැන් ඕනම දෙයක් මහත්තයා බාහිර ලෝකේ තියෙන ඕනම දෙයක් අපේ මනසත් එක්ක සම්බන්ධ වෙන්නේ ඊට අදාළ දේ මනසින් තියෙන්න ඕන. දැන් ඉෂ්ඨකාන්ත මනාප රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අපි අවශ්‍යතාවය ඉක්මවා ගිහිල්ලා අපේ ජීවිතේට ලං කරගන්න නම් ඒකටත් අපේ ජීවිතේ දෙයක් තියෙන්න ඕන. ඒකට කියන්නේ රාගය. එහෙමයි. අනිෂ්ඨකාන්ත දේවල් මේ ලෝකේ තියෙනවා. ඒතර මේ දේවල් අපේ ජීවිතේට සම්බන්ධ වෙන්නේ ද්වේෂය විසින්. එහෙමයි ස්වාමීනි. රවටන දේවල් මේ ලෝකේ තියෙනවා. රවටන දේ හැබැයි තමන්ගේ ජීවිතේට බද්ධ වෙන්නේ මෝහය විසින්. මේ ලෝකේ සත්‍යයක් තියෙනවා නම් සත්‍යය අපේ ජීවිතේට බද්ධ වෙන්නේ ප්‍රඥාව විසින්. එහෙනම් මේ ලෝකේ සත්‍ය කොච්චර කතා වුණත් තමන්ගේ ආධ්‍යාත්මී සත්‍යයට ලං වෙන දේ තමන්ගේ ආධ්‍යාත්මී නැත්තම් සත්‍ය හැමදාම දුරස්. සත්‍ය ලං කරන්නේ කොහොමද? ප්‍රඥාව විසින්. හැබැයි මේ ප්‍රඥාව වාදයෙන් උපදින එකක් නෙවෙයි. අද සාමාන්‍ය මම දැක සමාජ මාධ්‍ය හරහා විවිධ YouTube channel ඔස්සේ මේ තර්ක කරන්න ඕන කියනවා. ඒතර තමයි කියන ප්‍රඥාව උපදින. එහෙමයි. ප්‍රඥාව නෙවෙයි තර්ක කිරීම තුළ වාද කිරීම තුළ විවාද කිරීම තුළ අලුත් සංස්කෘතියක් බිහි අලුත් සංස්කෘතිය අලුත් අදහසක් සමාජගත වේ. අලුත් ආකල්ප සමාජගත වේ. ඊළඟට අලුත් කතන්දරයක් සමාජගත වේ. නැවුම් කතන්දරයක්, නැවුම් අදහසක්, නැවුම් දෘෂ්ටි, අලුත් ඒ වගේම තමයි සංස්කෘති, අලුත් අදහස්, මතවාද බිහි වෙයි වාද විවාද තුලින්. සත්‍ය උපදින්නේ නැහැ. එහෙමයි. සත්‍යින් ඈත් කරනවා. එතකොට ඒගොල්ලෝ මේ ප්‍රඥාව කියලා ඔය කියන්නේ වාද විවාද තුලින් ප්‍රඥාව ඉපදුනා කියලා කියන අලුත් අදහසක් ඉපදිච්ච එකේ සතුටේ කතා කරන්නේ. අලුත් මතයක් ඉදිරිපත් එකේ සතුටේ කතා කරන්නේ. එහෙමයි. නැවුම් අදහසක් ඉදිරිපත් වෙච්ච එකේ සතුටේ සමරන්නේ ඔය ප්‍රඥාව ඉපදුනා කියලා. තේරුණා නේද? ඒ ඔක්කොම අඳුරේ ඉඳගෙන අඳුරෙම අතපත ගාලා මේ ආලෝකය කියලා කතා කරනවා. ස්වාමිනේ කාලයක් තිස්සේම අපේ අධ්‍යාපන ක්‍රමයෙන් අපි වසර ගණනාවක් තිස්සේම මේ විදියට හුරු වෙලා ඉන්නේ ස්වාමීනි. තර්ක විතර්ක කරලා මතු කරලා දෙයක් ගන්න. නමුත් ඒ මතු වෙන්නේ සත්‍යමද? සත්‍ය නෙමෙයි අදහසක්. එහෙමයි. මතවාදයක්, අලුත් දෘෂ්ටියක්, අලුත් ආකල්පයක්, අලුත් මතයක්, අලුත් සංස්කෘතියක්. එහෙමයි. ඒ සත්‍ය නෙමෙයි එන්නේ. ඒ වාද විවාද තුල තර්ක තුල ඒ හැම දෙයකින්ම බිහි වෙන්නේ අලුත් අදහසක්, අලුත් මතයක්, අලුත් ඉගැන්වීමක්. තේරුණා නේද? එහෙමයි. සමාජයට අලුත් පණිවිඩ. ඒ වගේ ඉපදින්නේ උච්චරයි. සත්‍ය ඉස්මතු වීමක් නෑ.
සත්‍ය ඉස්මතු වෙන්නේ ප්‍රඥාවට. සාදු සාදු ස්වාමීනි. සත්‍ය ඉස්මතු වෙන ප්‍රඥාව බලන්න ප්‍රඥාවෙන් අපගේ මහා මහින්ද මහරහතන් වහන්සේ ලංකා ධර්මී තලයට ආවා. අන්න ලංකාවට අලුතින් දෙයක් පරම සත්‍යයක් ඉස්මතු වුණා. බලන්න චතුරාර්ය සත්‍ය. එහෙමයි. තේරුණාද? බලන්න බුද්ධ දේශනාවයි ප්‍රකට වුණේ. ඒ ප්‍රඥා විමුක්තියෙන් පරිපූර්ණත්වයට පත් වෙච්ච මුනිවරයාගේ අසිරිය. ඒතර මේ වගේ අර නිකන් අර මේ පරණදෙල් චරිත නෙමෙයි. තේරුණාද? එහෙමයි. බලන්න පළවෙනි බුද්ධ දේශනාව මේ චූලහත්ති පදෝම සූත්‍රය. බොහොම ලස්සනට ප්‍රඥාව අවදි කරන දේවානම් පිරිස නිරින්දානන්ගේ මනසේ තිබිච්ච වැරදි අදහස් ඔක්කොම සිඳ බිඳලා දාන. තථාගතයන් වහන්සේ කියන්නේ මිමදු කෙනෙක් කියලා බොහොම ලස්සනට ඉස්මතු කරපු. ශ්‍රාවකයා කියන්නේ මිමදු චරිතයක් කියලා ඉස්මතු කරපු. තථාගතයන් වහන්සේ අවබෝධ කරපු ධර්මයේ මිමදුයි කියලා ඉස්මතු කරපු සුන්දර විග්‍රහයක්. තෙරුවන්ම එතන ඉස්මතු වෙනවා. එහෙමයි. තෙරුවන්ගේ තියෙන අසිරියම ඉස්මතු වෙනවා. තථාගතයන් වහන්සේගේ ආධ්‍යාත්මික චිත්තසංතානයේ තියෙන යසහාය මහා හැකියාව ඉස්මතු වෙනවා. එහෙමයි. දැන් අද මේ වාද විවාද තුළ තර්ක තුළ විතර්ක තුළ ඒ වගේ උපදින්නේ මොකද්ද? තමන්ට සම කර ගැනීමක් තමයි තියෙන්නේ. තමන්ට උපදව ගන්න බැරි දේක් පිළිගන්නේ නැහැ. පළවෙනි දයනව පිළිගන්නේ නැහැ සමහර කට්ටිය. එහෙමයි. එහෙම එකක් නැහැ කියනවා. ඒ තමන්ට නැහැනේ. තමන්ට කරගන්න බෑ. එතකොට හිතනවා ගන්න එහෙම එකක් නැහැ කියනවා. දසබල ඥාන පිළිගන්නේ නැහැ. විසරද ඥාන පිළිගන්නේ නැහැ. තමන්ට හැමතිස්සෙම සම කරගන්නවා. තමන්ගේ චරිතයට. තමන් සමහරලාට යම් විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා යම් ඊට පස්සේ ඉගෙනීම හදාarli වල ඒ ඔස්සේ ලැබිච්ච ඩිග්‍රියක් තියෙනවනේ ඒ වගේ කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ කියන මට්ටමට තරකවලින් පුළුවන් එහෙම දෙයක් ඔප්පු කරන්න. එහෙමයි ස්වාමීනි. හරිම අවාසනාවන්ත. දැක්ක නේද? එහෙමයි. ඉතින් ඒකින් සතුටු වෙනවා. ඉතින් අර මෝඩ ප්‍රජාව හරියට හරි. මෝඩ ප්‍රජාව ඉතින්ට මේ ගානට එකතු වෙලා යනවා. සත්‍යයක බලයක් ගැන කතා කරන්නේ නැහැ. ගුණයක බලයක් ගැන කතා කරන්න කැමති නැහැ. අසිරිමත් සාමාන්‍ය මනුස්ස ස්වභාව ඉක්මවාගේ ගුණයක් අනුමෝදන් වෙනවා බෑ. එහෙමයි ස්වාමීනි. ගුණයක් අනුමෝදන් වෙනවා බෑ අඩු ගන්න. අන්න එහෙම ලෝකේ කාලේ කතන්දරයක් ආවා. මේ බුද්ධං සරණං ගච්ඡාමි කියන අර්ථිකුත් ආවා. මොකද බුද්ධිය සරණ යනවා. එහෙමයි ස්වාමීනි. ඔන්න ඒක පෘථජ්ජන වෙලා මේ මහා ප්‍රඥාවක් විතර නිකන් දැනෙන්නේ ඒක. එහෙමයි. තරක කළා විතර්ක කළා ඒක ඉස්මතු කරන මේ කියන්නේ බුද්ධිය සරණ යනවා කියන්නේ. ඔන්න බලන්න අලුත් ඔය තරක වලින් උපදින දේවල් විතර්ක වලින් උපදින දේවල්. එහෙමයි ස්වාමීනි. සංස්කෘතියට ගරහනවා. වැදගත් ස්වභාවයන්ට ගුණ මේ මිනිසුන්ට ගරහනවා. ඒ වැදගත් උත්තරමයන්ට සත්කාර සම්මාන දැක්වුවත් ඒකටත් ගරහනවා. මොන මේ මහලුක ප්‍රඥාව කරන්න කියලා. මොකටද කරන්නේ කියලා. හැමතිස්සෙම මේ ලාමක බවම ප්‍රකට කරනවා. ශ්‍රේෂ්ඨ මනෝභාවයක් උපදින්න දේවල් ඔක්කොම ගරහනවා. එහෙමයි ස්වාමීනි. තේරුණානේ? මොන බලන්න මේ අද ප්‍රඥාව කියන වාද විවාද කරලා දෙන අර්ථයක ස්වභාවය. ඒතර බුදුරජාණන් වහන්සේගේ ශාසනය එහෙමයි ස්වාමීනි. දැනුමින් විතරක් මේක මේ කවදාවත් ශාසනය අපිට ප්‍රමාණ කරන්න බෑ. විවරණේ කතා කරන්න බෑ. එහෙමයි. දැනුමින් විතරක් කතා කරලා බුද්ධ ශාසනයේ බුද්ධ විග්‍රහ කරන්න ගියොත් දැනුමින් විතරක් ශාසනයට වෙන හානියක් නෑ. මේ අපි පිටපැත්තේ ලබා ගන්න දැනුම. එහෙමයි ස්වාමීනි. ඒකින් ආපු මතයක් තමයි තර්ක කරන්න ඕන කියලා. එහෙයි. අනේ ස්වාමීනි තරකය හරි පීඩා සහිතයි. මේ අනිත් එක සාපේක්ෂව හැමතිස්සෙම පුළුවන් කෙනෙක් ඉන්නවා ඊට වඩා තවත් පුළුවන් කෙනෙක් ඉන්නවා. ඒතකොට මතුවෙන අදහසත් තනින් තැනට ඔව් ඊට පස්සේ ඊට වඩා කරුණු කාරණා තර්කානුකූලව කියන ගතට පස්සේ එයාට ජය වෙනවා. එහෙමයි සර්. තව කෙනෙක් කාට පස්සේ එයා පරාජය වෙලා තව කෙනෙක් ජය ගන්නවා. එහෙමයි. සත්‍ය තුල එහෙම වෙන්න බෑ. එහෙමයි. සත්‍ය එහෙම වෙන්නේ නැහැ. මොනතරාතර මේ කෙනෙක් ආවත් සත්‍ය හරියට පිළිහිටියොත් එහෙම චතුරාර්ය සත්‍යය විග්‍රහ කරන්න පුළුවන් වෙන්නේ චතුරාර්ය සත්‍යෙම විතරයි. සාදු සාදු ස්වාමීනි. තේරුණා නේද? එහෙමයි. මේ ධර්ම ධාතුවට වෙන විග්‍රහ දෙන්න බෑ. ඒක වෙන්නේ නැහැ. විග්‍රහ දුන්නත් වැඩන්නේ. එහෙමයි. අපි සමහර දේශනාවක් කරන්න යනකොට අර ඒ කෙරෙහි හිත පහදවන තව අමතර උදාහරණ විවිධ කරුණු අරගෙන විග්‍රහ කළාට ඒකේ ඒ බුද්ධ වචනේ කෙරෙහි තව පහදවන්න අපි කරුණු කීමක් මිසක ඒකම අවශ්‍ය නැහැ ඒක. එහෙමයි. නතර එකිනෙකනාගේ ඥානී
ප්‍රමාණවත්කම් වෙනස්කම් වෙනකොට අපිට තව අමතර කරුණු ගන්න වෙනවා සමහරවිට. එහෙමයි. ඒ නිසා මේක තර්කයෙන් නෙමෙයි ඉන්නේ. උන් බලන්න හරි ලස්සනට ඔය පඨම නාථ කරන කියන සූත්‍රයේ තියෙනවා හරි ලස්සනයි. අනාථ නොවී ඉන්න නම් එහෙමයි. කරුණු ටිකක් තියෙනවා. අනාථ නොවී ඉන්න නම් සනාතා භික්ඛවේ විහෙරත මා අනාථා. පින්වත් මහන්නේ මේ අනාථ වෙන්න එපා කියන. පිහිටක් ඇතුව වාසය කරන්න කියන. පින්වත් මහන්නේ පිහිටක් නැතුව වාසය කරන්න එපා. කියන අනාථ සාමාන්‍ය කෙනා අනාථ වෙලා ඉන්න එපා. එහෙමයි. අනාථ වුණා කියන මොකක්ද පිහිටක් නැහැ කියන්නේ. ඊට පස්සේ කියන දුක්ඛම් භික්ඛවේ අනාථෝ විහෙරති. පින්වත් මහන්නේ පිහිටක් නැත්නම් ඒ ජීවිතේ දුක් සහිතයි. ඒ ජීවිතේ දුක් සහිතයි. දසයිමි භික්ඛවේ නාථ කරන ධර්ම. අන්න අනාථ නොවෙන්න නම් සංසාරේ දැන් බලන්න දුගතියට ගිහිල්ලා අනාථ වෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. මොන බලන්න මේ කරුණු 10ක පිහිටක් නොලබා ඉන්නකොට අපි මැරිලා දුගතියට යනවා. දැන් බලන්න හවුහරන්න අම්මා කෙනෙක් ඉන්නවද? තාත්තා කෙනෙක් ඉන්නවද? එහෙනම් මේ සුගතියකට ඇවිල්ලා පුංචි හරි අම්මගෙන් තාත්තගෙන් සහෝදරයන්ගෙන් ඊළඟට ගුණයකින් දැනුමකින් සන්නද්ධ වෙන්න පවා යාට මනෝ මානසික පරිසරයක් හැදෙන්නේ සංසාරේ යම් හෝ පුංචි ගුණ ධර්මයක පිහිටලා හිටපු නිසා. එහෙමයි. මේ ගුණ ධර්මයක පිහිටලා ඉඳලා නැත්තම් එයාට ලේසි නෑ අනාථ නොවි වාසය කරන්න. අනාථ වෙනවා එයා. තේරුණා නේද? බලන්න එතකොට බුදුරජාණන් දේශනා කළා එහෙනම් කරුණු 10ක් ඕන. කරුණු 10ක්. කරුණු 10ක් ඕන අනාථ නොවි වාසය කරන්න. ඒතර ඒ අතර තමයි දේශනා කරන කොහොමද සිල්වත් වීම. අන්න බලන්න පිහිට අන් බලන්න මේ සීලේ නැමැති කාරණයෙන් පිහිටක් ගන්න ඕනේ. කය වචනේ සංවර කර පිහිටක් ලබන්න ඕන කියනවා. ඒක නා පිහිටක් සහිතව වාසය කරන. එයා දුකට වැටෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙනම් කය වචනේ සංවර කරන එක පිණිස පවතින කොමක් පිණිසද? අනාථ නොවෙන්න. අසරණ නොවෙන්න. තේරුණා නේද? එහෙමයි. සීලයෙන් පිහිට ගන්න අසරණ වෙන්නේ. එහෙනම් දුස්සීල වෙන්න මොකද වෙන අසරණ වෙනවා. දැන් බලන්න මේ ලෝකේ කෙනෙක් මිනිහක් මැරුවොත් ඒ කරුණින්ම අසරණ වෙන්නේ නැද්ද? එහෙමයි. හිරිවිලංග වෙනවා. එහෙමයි. හොරකමක් කරොත් අසරණ වෙන්න කාරණාව. අපි තුන් එයා සංසාරේ පිනක් නිසා අහුවෙන්නේ කියලා. හැබැයි බයි තැති ගැනීමෙන් යාට හරියට කෑමක් නැහැ, බීමක් නැහැ, නිින්දක් නැහැ. පිහිටක් තියනවද? පිහිටක් නැහැ. එහෙනම් ඇස්පනා පිටම පේනවා සතුන් මෙරීම කියන අසරණ වෙන්න කාරණාව. හොරකම කියන අසරණ වෙන්න කාරණාවක්. වැරදි කාම සේවනය කියන අසරණ වෙන්න කාරණාවක්. මිනිසුන්ගේ නිന്ദා අපහාස ලබන්න හරි හේතු වෙන්නේ නැද්ද? හේතු වෙනවා ස්වාමී. බොරු කීම කියන්නේ මේ ජීවිතෙත් නිന്ദා අපහාස ලබන්න හේතු වෙනවා. හිරගෙවල් වලට වැටෙන්න හේතු වෙන කාරණාවක්. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චියට නැඹුරු වීම කියලා කියන්නේ කොහොමද? ගෙදර දොරේ අයගෙන් ඥාතීන්ගෙන් හිත මිත්‍රාදීන්ගෙන් මොහොතකට හරි දවසකට හරි සතියකට හරි අසරණ වෙන්නේ නැද්ද? කොච්චර සුන්දරද බලන්න. එහෙමයි ස්වාමීනි. අන්න එතන සිල්වත් බව කියන්නේ එහෙනම් අනාථ නොවෙන්න කරුණක්. අසරණ නොවෙන්න කරුණක්. තේරුණානේ? අසරණ නොවෙන්න කාරණාව. ඊළඟට දේශනා කරන කොහොමද? බහුසුත බව. අන්න බොහෝ බලන්න එතකොට මේ ප්‍රඥාව වාද කරලා තමයි හදාගන්න තියෙන්නේ. මේ වගේ ඒකට විවිධ අදහස් එන්නේ යාට බහුසුත බව තියෙන නිසාද නැති නිසාද? අඩු ගානේ මේ බුද්ධ වචනේවත් පඨමනාථ කරන සූත්‍රය හරියට අහලා තිබ්බනම් එහෙම ඒ දහම් දැනුම හරියට හොඳට හිතේ ශ්‍රද්ධාවෙන් අදහගෙන තිබ්බනම් එහෙම ওই ප්‍රශ්න වලට කටි එහෙමයි ස්වාමීනි. පැටලෙන්නේ. එහෙනම් මේ බොහෝ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළ සර්වඥ නිතින් අවබෝධ කරපු එතකොට මේ සුන්දර ධර්මයේ බොහෝ කොට නොදන්නා බව
බාහිර ලෝකයේ උපදින විවිධ දෘෂ්ටි වලට, මතවාද වලට, වාද වලට පැටලෙන්න කරුණක් බවට පත් වෙනවද නැද්ද? පත් වෙනවා එහෙමයි ස්වාමීනි. ඒතර බලන්න බොහෝ ප්‍රශ්න වලට යම් ඇතිහත් වෙනවා මේ ජීවිතේ. එහෙමයි. ඊළඟ දේශනා කළ බුදුරජාණන් වහන්සේ කුමක්ද? කල්යාණ මිත්‍රෝ හෝති. ඊළඟ එක. කල්යාණ මිත්‍රයන් නැති බව, කල්යාණ මිත්‍රයන් නැති බව මොකද වෙන්නේ? අසරණ නොවෙන්න කාරණා. අනාථ නොවෙන්න කාරණා. මේ ලෝකේ යම් කිසි කෙනෙක් සමහරට හිරගෙවල් වලට සමාජයෙන් නින්දා අපහාස කරන මට්ටමට පත් වුණා නම් පත් උනේ කල්යාණ මිත්‍ර ඇසුරකින් ඉඳිද්දිද, කල්යාණ මිත්‍රයන්ගෙන් බැහැර වෙද්දිද? බැහැර වෙන්නත්. එහෙමයි. දැන් බලන්න මේ සමාජ දැන් අද වර්තමානයේ සමාජ මේ උඩා ඔන්ලයින් වංචා තියෙනවා. මේ ඔන්ලයින් වංචා වලට පැටලෙන්නෙම සත්පුරුෂ ඇසුරෙන් ඉඳිද්දිද අසත්පුරුෂ ඇසුරෙන් ඉඳිද්දිද? අසත්පුරුෂ ඇසුරෙන් ඉඳිද්දිද? එහෙමයි. මත්ද්‍රව්‍ය වලට පෙළඹෙන්නේ, පංච දුෂ්චරිත ක්‍රියාවකට පෙළඹෙන්නෙම සත්පුරුෂ ඇසුරෙන් ඉඳිද්දිද අසත්පුරුෂ ඇසුරෙන් ඉඳිද්දිද? අසත්පුරුෂ අසත් ඇසුරේ. බලන්න අනාථ වෙන්න කරුණක් නෙවෙයිද අසත්පුරුෂ ඇසුර? එහෙමයි ස්වාමීනි. සත්පුරුෂ ඇසුරට ආපු බව මොකද වෙන්නේ? අනාථ භවෙන් නිදහස්. ආරක්ෂිතයි. මේ ජීවිතෙත් ආරක්ෂිතයි. තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමත කල්යාණ මිත්‍රයා ගාවට එකතු වෙච්ච පිරිසට හරි ආශ්චර්යයි. බලන්න එතකොට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් මිදීමේ දුර්ලභ භාග්‍ය උදාහරණ. සාදු සාදු ස්වාමීනි. නැද්ද? එහෙමයි. කල්යාණ මිත්‍ර ඇසුර. අඩුගානේ කල්යාණ මිත්‍ර ඇසුර ඉන්න කෙනාට පංච දුෂ්චරිත නොයටි ඉන්න මහන්සි ගන්න පුළුවන් මේ ජීවිතේ. වංචාවල් වලට අසු නොවී ඉන්න මහන්සි ගන්න පුළුවන් කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්න කෙනාට. මොන කල්යාණ මිත්‍ර ඇසුරේ තියෙන අසිරිය. එහෙනම් කල්යාණ මිත්‍ර ඇසුරින් යා මේ ජීවිතයේ දුෂ්චරිතින් මිදුණු කෙනෙක් බවට පත් වෙන දුර්ලභ භාග්‍ය උදා වෙනවා. එහෙ ස්වාමීනි. කල්යාණ මිත්‍ර ඇසුර නිසා මේ ජීවිතේ යා හිරගෙවල් වල නොයැටෙන්න කරුණක් බවට පත් වෙනවා. එහෙමයි. වැරදි කාම සේවනයේට හසු නොවෙන්න කරුණක් බවට පත් වෙනවා. මත්පැනට ගොදුරු නොවෙන්න කරුණක් බවට පත් වෙනවා කල්යාණ මිත්‍ර ආශ්‍රයයෙන්. සමහරක ඔය දෙමව්පිය ආවට පස්සේ දරුවොත් එක්ක කරගෙන පැවිදි වෙන්න අඬනවා කියලා. මම ඊට පස්සේ ඉස්සෙල්ලම අහන්නේ මෙච්චරයි. මං අහන්නේ මේ ගේට්ටුවේ මේ පැත්තේ සංඝයාත් එක්ක ඉඳිද්දිද මේ සතුන් මැරීමට නැඹුරු වෙන්න පුළුවන්කම තියෙන ගේට්ටුවෙන් එහා පැත්තේද? නමල උත්තර දෙන ගේට්ටුවෙන් එහා පැත්තේ. හොරකමට ඇබ්බැහි වෙනොත් ඇබ්බැහි වෙන්න පුළුවන්කම තියෙන ගේට්ටුවෙන් මේ පැත්තේ සංඝයාත් එක්ක ඉන්නකොට ගේට්ටුවෙන් එළියේ අනිත් මිනිස්සුත් එක්ක ඉන්නකොටද? ගේට්ටුවෙන් එළියේ ඉන්නකොට. වැරදි කාම සේවනයේට යොමු වෙන ගේට්ටුවෙන් ඇතුළේ ඉන්නකොටද ගේට්ටුවෙන් පිටේ ඉන්නකොටද? ගේට්ටුවෙන් පිටේ ඉන්නකොට. බොරුවකට පෙළඹුණොත් පෙළඹෙන ගේට්ටුවේ ඇතුළේ ඉන්නකොටද ගේට්ටුවෙන් පිටේ ඉන්නකොටද? මත්පැන් වලට, මත්ද්‍රව්‍ය වලට, ඩ්‍රග්ස් වලට ඇබ්බැහි වෙන මං අහන්නේ සංඝයාත් එක්ක ගේට්ටුවේ ඇතුළේ ඉන්නකොටද ගේට්ටුවෙන් එළියේ ඉන්නකොටද? වංචාවට, දූෂණයට, විවිධ දේවල් වලට පෙළඹෙන්නේ යොමු වෙන්නේ ඇතුළේ ඉන්නකොටද පිටේ ඉන්නකොටද? ඊළඟ නොමනා ක්‍රියාවන් වලට, ඊළඟට නුසුදුසු වෙලාවෙ නුසුදුසු තැන්වල හැසිරෙන එකට පෙළඹෙන්නේ. දැන් එහෙම ඉඳලා සමහර කට්ටිය හිරේ විලංගුවේ වැටෙනවනේ. හිරේ විලංගුවේ වැටෙන දේවල් වලට ගොදුරු වෙන්නේ ඇතුළේ ඉන්නකොටද පිටේ ඉන්නකොටද? මම කෙලින්ම අහන ප්‍රශ්නේ. එහෙමයි ස්වාමීනි. ඒක අහපු ගමන් ඇඬිලා නතර වෙනවා. සමහර අම්මලා. එහෙමයි. මං අහනවා එහෙනම් ඇත්තටම දරුවට ඔයගොල්ලෝ ආරක්ෂාවක් දීලා තියෙන සංඝයාද? එහෙනම් මේ බොරුවට අඬන්න එපා. මෙතන මේ සංඝ දරුවට ආදරේ නම් මං ඇහුවා ඊට පස්සේ මෙතන ඇතුළේද තියන්න ඕන පිටද? දරුවට සැබෑ ආදරයක් තියෙනවා නම් ඇතුළින් තියන්න ඕන පිටද? ඇත්තටම බුද්ධිමත් අම්ම කෙනෙක් තාත්තා කෙනෙක් කල්පනා කරන්නේ කොතනද? එහෙමයි ස්වාමීනි. ඇතුළේ. එහෙමයි. ඇතුළේ ආරක්ෂිතයි. එහෙමයි. එයා ඉතින් මොනවා හරි ප්‍රශ්නයක් දාගත්තොත් ඒක කරන්න දෙයක් නෑ. ඇතුළේ ආරක්ෂිතයි. ඇතුළේ තියෙන ආරක්ෂාව. එහෙමයි ස්වාමීනි. කල්යාණ මිත්‍රත්වයේ තියෙන ආරක්ෂාව. එහෙනම් කල්යාණ මිත්‍රත්වයේ තුල තියෙන ආරක්ෂාව හඳුනා ගන්න පොඩ්ඩක්. මේ උදාර රැකවරණයේ ආරක්ෂාව අපේ ජීවිතෙන් බැහැර කරගෙන අපේ ජීවත් වුණොත් කොච්චර අනාරක්ෂිත බවකට බලන්න අනාථ බුදුරජාණන් දේශනා කරන්නේ නාථ කරන අනාථ නොවන ධර්ම. එහෙමයි ස්වාමීනි. මෙලොවත් බලන්න හරි පුදුමයි රාජකුමාරයා
මේක සූත්‍ර දේශනාවක් අහනකොට මගපල් ලබන නුවණක් තිබ්බා. ඒ නුවණ පවා දේවදත්තගේ ඇසුරට වැටිලා වහගත්තනේ. එහෙමයි ස්වාමීනි. සංසාරයෙන් ගෙනාපු නුවණ පවා වහලා දැම්මනේ. කොච්චර එනම් මේ අසත්පුරුෂ ඇසුරේ තියෙන කොච්චර හානියක්ද නැද්ද? එහෙමයි. අසත්පුරුෂ ඇසුරේ තියෙන හානිය හඳුන ගන්න. ඒ අසත්පුරුෂ ඇසුරේ තියෙන හානිය හඳුන ගත්තොත් එතනමයි අපට ආරක්ෂාව තියෙන්නේ. එතනමයි අපට රැකවරණය තියෙන්නේ. මෙන්න මේක හඳුන ගන්න බැරි වීම තමයි මේ ඔක්කොම අපේ ජීවිතවල තියෙන ප්‍රශ්න වලට හේතුව. කොහොමද? සත්පුරුෂ ඇසුර හඳුන ගන්න බැරි වීම. නේද? සත්පුරුෂ ඇසුර හඳුන ගන්න බෑ. සත්පුරුෂ ඇසුරේ තියෙන වටිනාකම හඳුන ගන්න බෑ. සිල්වත් වෙලා ඉන්නකොට තියෙන ආරක්ෂාව හඳුන ගන්න බෑ. බහුශ්‍රృత භවයේ තියෙන වටිනකම හඳුන ගන්න බෑ. කදී අන්නේ කෙනාට මහත්ය මේ ධර්මී පිළිගන්න බෑ. මේ වටිනකම හඳුන ගන්න බැරි කෙනාට. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙමයි. ඊළඟ කාරණේ තමයි කියන සුවචෝ හෝති කීකරුවිය. හරි බුදුමයි සුවච බව ගැන කියද්දි කියනවා සත්පුරුෂයාගේ බහ ප්‍රදක්ෂිනා කරමින් පිළිගන්න ගුණයක් තියෙනවා නම් අනාථ වෙන්නේ නැහැ. සාදු සාදු සාදු. අද මේක දැන් කෙනෙක් ඇත්තටම සත්පුරුෂයා ගාවට එනවා කියලා හිතන්නකෝ. ඒකට සත්පුරුෂයා ගාව හිටියත් සත්පුරුෂයාගේ බහට ප්‍රදක්ෂිනා කරලා පිළිගන්න බැරි හිතක් තියෙන කෙනා කොයි වෙලාවෙ හරි හොර රහසේ හරි මොනවා හරි කරගෙන ප්‍රශ්නයක් කතා කරනවා. එහෙමයි ස්වාමීනි. ඒ සුවච වෙන්න බැරි කම. එහෙමයි. සත්පුරුෂ බහට කීකරු වෙන්න බැරි. දැන් බලන්න දෙමව්පියන්ගේ වචනට කීකරු වෙන්න බැරි වුණාට හිතන්න. සාදුකාර දීලා අඩු ගානේ සාදු කියන හිත හයියෙන් කියන්න බැරි වුණා කියමු. එයා හිතින් හොඳට පිළිගන්න පුළුවන් හැකියාවක් නැත්තම් මොකද වෙන්නේ? එයාගේ හිත හොර රහසේ වැරදි වලට පෙළඹෙනවා. හොර රහසේ වැරදි වලට පෙළඹෙන්නේ සත්පුරුෂයාගේ වචනට සාදුකාර දීලා පිළිගන්න බැරි හිතක්. අන්න දුර්වච බව කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. දුර්වච බව. සුවච බව කියලා කියන්නේ එහෙනම් අනාථ නොවන කාරණා. සමහර දෙමව්පිය විපාක කිපු ගමන් යනවා. ඇයි දෙමව්පිය විපාක කිපු ගමන් යන්නේ? අරක සාදු හිතින් පිළිගන්න පුළුවන් වෙච්ච නිසාද බැරි නිසා? බැරි නිසා ස්වාමීනි. සමහර ළමයි මුහුදින යන්න ගිහිල්ලා එහි මුහුදට ගසාගෙන යනවා. ගංගාවල හොර රහසේ ගිහිල්ලා ගසාගෙන යනවා. නේද? එහෙමයි. විවිධ මතවලට අහු වෙලා ඇසුරු නොකළ යුතු ඇසුරු කළා. ඊළඟට නොසිටියු තැන හිඳගෙන ඉඳලා නොහැසිරියු තැන ඉඳලා නොහැසිරියු තැන්වල හැසිරිලා නොයා යුතු කාලවල වල ගිහිල්ලා හොර රහසේ. එහෙමයි. ඊට පස්සේ ආයෝජනය නොකළ යුතු තැන්වලට ආයෝජනය කරලා පිරිහුණා නම් පිරුණේ ඕ නිසා නෙවෙයිද? එහෙමයි. අනාථ වෙන කාරණාවක් නෙවෙයිද? අනාථ වෙන කාරණාවක්. ඔන්න බලන්න. ඊළඟ දේශනා කරන කොහොමද? සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ ද සත්පුරුෂයන්ගේ යම් යම් කටයුතු යෙදෙනකොට ඒවට බොහෝම දක්ෂව ඉදිරිපත් වීමේ හැකියාව නැත්තම් හොඳ නුවණින් ඒවට පේස් කරන්න බැරි නම් එකතු වෙන්න බැරි නම් හොඳ නුවණින් යුක්තව ඒවට දක්ෂව අනලසව සම්බන්ධ වෙන්න බැරි නම් මොකද වෙන්නේ? ඒකත් ඒ පිරිසකින් පිරිහෙන්න හේතුවක්. දැන් සමහරලාට සමහර අය එනවා. ආවට අර දක්ෂව සමහරලාට වැඩපිළිවෙලේ සංගයත් එක්ක ඉන්න බෑ. ඊට පස්සේ යනවා. සමහර අනිත් ඒවා තියෙනවා දක්ෂව ඒකම සමහරලාට කඩන් වැටෙන්න හේතුව. විවිධ සංගයත් එක්ක ඊට පස්සේ අපි සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතර යාව ඊට පස්සේ අපහදින්න කරුණක් බවට පත් වෙනවා යාව. එහෙමයි ස්වාමීනි. අපහදින්න කරුණක් බවට පත් වෙනවා. හරි පුදුම දේවල් මේවා. එහෙමයි. මහා බලගත් දේවල්. ආවට ගියාට පුංචි පුංචි කාරණා නෙමෙයි එතකොට. සම්බුදු නැතිනම් දකින්න මේ කොච්චර සත්‍යයක්ද? කොච්චර සත්‍යයක්ද? මේ සමහර ගිහි උදවිය පවා ඉන්නවා. එතකොට මේ සත්පුරුෂ සංඝයාගේ මේ සමාගමේට සම්බන්ධ වෙලා දක්ෂ වෙලා මුද්දට නුවණ පාවිච්චි කළ ඒ දේවල් වලට එකතු වෙන්න බැරි වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ පිරිසකින් කොන් එනවා. ඊට පස්සේ ආය යනවා හිමින් ඊට පස්සේ අසත්පුරුෂ ඇසුරකට වැටෙනවා. එහෙමයි ස්වාමීනි. ආන් බලන්න.
කොච්චර ලස්සනද බලන්න ඊට පස්සේ නේද? ඊට පස්සේ කියන ධර්මයට කැමති බව අනිත් ඔන්න ලස්සන ඊළඟ එහෙමයි. ප්‍රියබසින් ධර්මයේ කීමක් ඇද්ද? ඒකත් හරි ලස්සන කාරණා. අනාතන වෙන කාරණාවක්. එහෙමයි ස්වාමීනි. ඉතින් මේ ධර්මයේ ප්‍රියබසින් ඉස්මතු කිරීමේ හැකියාව අනාත නොවෙන්න කාරණාවක්. සාම. ගැඹුරු ධර්මයේ ගැඹුරු විනයේ ලබන උදාර සතුට. ඒක ප්‍රඥාවත් එක්කනේ තියෙන්නේ මාත. ගැඹුරු ධර්මයේ ගැඹුරු විනයේ උදාර සතුටක් ලබන්න නම් යාර ප්‍රඥාවක් තියෙනවා. ඒ සතුට ලබන්න බැරි කමක් මොකද්ද? අනාථ වෙන්න කාරණාව. එහෙමයි ස්වාමීනි. අනාථ වෙන්න කාරණාව. ඊළඟ කාරණේ කොහොමද? ආරද්ධ විරියෝ හෝති. හිතේ හටගන්න පාපී ලාමක දේ බැහැර කරන දක්ෂ නැත්තම් අනාථ වෙන කාරණාව. ඇත්ත දැන් පාපී දේ බැහැර කරගන්න බැරි ළමයා අධ්‍යාපනයට ફોකස් කරන්න පුළුවන් දේ මනස. බෑ. අධ්‍යාපනයෙන් පෙරදිනවා මේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. පිනකට ફોකස් කරන්න ලේසිද? පින්කමක් කරන්නවත් කරගන්න බෑ. මේකේ ඇදකුද දැක විවේචනය කර නින්දා කර අපහාස කර එහෙම නැත්නම් අලස වෙලා ඒක මගහැර ඔහි ඉන්නවා. එහෙමයි. අන ආරද්ධ වීරිය නැතුනොත් එහෙම ඒක පිරිහෙන කාරණාවක්. අනාථ වෙන්න කාරණාවක්. අසරණ වෙන්න කාරණාවක්. ඊළඟවද සන්තුට්ඨෝ හෝති. අන්ත තමයි කියන හරි ලස්සන ලද දෙයින් සතුටු වෙන හිතක් හදන්න ඕන. තමට දැන් තියෙනවා දෙයක්. ඒ දෙයින් සතුටු වෙන හිතක් නැත්තම් මොකද වෙන්නේ? නැති දේ ගැන හූල්ලන්න හිත පෙළඹෙනවා. නැති දේ ගැන හූල්ලන්න හිත දිගින් දිගටම දුවන්න ගත්තොත් මොකද වෙන්නේ මාත්‍යා? නැති දේ පස්සේ හිත දුවන්න, ඒක ලං කරගන්න හිත දුවන්න. ඊට පස්සේ ඒකත් එක්ක කය යොමු කරන්න, වචන යොමු කරන්න ගියාට පස්සේ ඒ පිරින කාරණා. එහෙමයි. පිරිනවා ඊට පස්සේ. ආන්න ඒකයි. තමන් ධාර්මිකව සීලයේ පිහිටල මහන්සි වෙනකොට ලැබෙන දෙයක් තියෙනවා. ඒ ලැබෙන දේ සතුට වෙන හිතක් නැත්තම් මොකද වෙන්නේ මහත්තයා? එයා ලේසි නෑ. එයාගේ මනස ඊට පස්සේ අර විවිධ දේවල් පස්සේ දුවනකොට එයා ඊට පස්සේ ඒකට අහු වෙනවා. අහු වුණාට පස්සේ එයාගේ මනස කැරකින්නේ හරියට අරකට කරගන්න ඕන මේකත් කරගන්න. ඊට පස්සේ එයා හොඳින් හෝ නරකින් හෝ කරගන්න පිළිගන්නවා. එහෙමයි. පිළින කාරණාවක්. කොච්චර ලස්සනද බලන්න. කොච්චර සත්‍යයක්ද මේ පරම සත්‍යය. බුදු කෙනෙක්ගේ අවබෝධය. ස්වාමීනි. ඒකයි මම කිව්වේ මේ සත්‍ය දන් දීමේ පින රැස් වෙනවා. මේක සත්‍ය නෙමෙයිද මේක? කොච්චර ජීවිතේට ගලප බලන්න මේක සත්‍යයක් නෙමෙයිද කියලා. එහෙමයි. මේ 10න් එකක් හරි තියෙනවා නම් කියන පොඩ්ඩක් කල්පනා කරලා නෑ මේක අනුගමනය කළාට පිරෙන්නේ නෑ ප්‍රශ්නයක් නෑ කියලා කියන්න පුළුවන්. ඉවත දාන්න පුළුවන් එක කාරණාවක් තිබුණා. අන්තික තමයි සත්‍යමත් බව. අපි හැමතිස්සෙම ඕනම ප්‍රශ්නයකට ඕනම කුණින් ගොඩකට අපි අහුවෙන්නේ සිහිය නැති මොහොතකම. නැද්ද? එහෙමයි. අපිට කයින් වචනින් මනසින් වැරදුනොත් වරදින්නෙම සිහිය තියෙන වෙලාවකද සිහිය නැති වෙලාවකද? සිහිය නැති වෙලාවක ස්වාමීනි. අපිට වරදින්නේ සිහිය නැති වෙලාවක. එහෙනම් මේ සිහිය නැතිවීම කියලා කියන්නේ අපි අනාථ වෙන කරුණක්. මිහිරගෙවල් පිරී ගිහින් තියෙන්නේ සිහියෙන් කටයුතු කළද අසිහියෙන් කටයුතු කළද? අසිහියෙන් කටයුතු කළා. එහෙමයි. සිහියට තමයි මහත්තයා හොඳ දේ නරක දේ යහපත අයහපත දුර පේන්න පටන් ගන්න සිහියට. සිහිය තියෙන කෙනාට මොකද්ද පේන්නේ? දුර පේනවා. සිහිය නැති කෙනා හැමතිස්සෙම මුට්ටස් සති මුලා වුණු සිහියකින් මුලා වුණු බවකින් නම් ඉන්නේ. එයාට දුර පේන්නේ නැහැ. හැමතිස්සෙම ළඟ ආශ්‍රාදයට විතරයි මනස කරකෙන්නේ. සිහිය නැති මනසේ ස්වභාවය තමයි ශනික ආස්වාදයට අග්ගලා හුලයි. එහෙමයි. අනාථ වෙන කාරණාවද නැද්ද? ඒ ශනික ආස්වාද හොයන්න ගිහිල්ලා නේ නම් ඒ වංචාවලට, දූෂණවලට, බොරුවට, අසත්පුරුෂ ඇසුරට, අසත්පුරුෂ බහට ඒවට අහු වෙන්නේ කොමක් නිසාද? ශනික ආස්වාදයට හිත කොටු වීම නිසා. ශනික ආස්වාදයට කොටු වෙන්නේ ඇයි? සිහිය තියෙන වෙලාවද නැති වෙලාවද? නැති වෙලාවට. එහෙනම් ඒකත් අනාථ වෙන කාරණාවක් නෙමෙයි. අනාථ වෙන කාරණාවක්. එහෙමයි. ඔන්න අපි ඊළඟට කතා කරපු කාරණේ තමයි මොකද්ද? අන්න යා ප්‍රඥාවන්ත වෙනවා. ප්‍රඥාවන්ත වෙනවා. අපි දැන් මේ ප්‍රඥාව ගැන ගොඩක් අපි කතා කරන්නේ මෙතන මූලික කාරණේ බවට පත් උනේ. ඇත්තටම ඒකත් එක තමයි ඒකට මම මේ අමතර තව ලස්සන මේ පඨමනාත කරන සූත්‍රයෙන් ඒකට බොහෝ සූත්‍ර දේශනා සම්බෝධි පක්ඛී සූත්‍රය කියලා බලන්න. මේගී සූත්‍රය කියලා බලන්න. බොහෝ බුද්ධ වචනවල ප්‍රඥාවට බොහෝ සතාගතයන් වහන්සේ අර්ථය දීලා තියෙනවා.
එහෙමයි ස්වාමීනි. ප්‍රඥාවට අර්ථ දීලා තියෙනවා. කොහොමද අර්ථ දීලා තියෙන්නේ? මෙන්න මේ ක්‍රමයට. පුණජපරම් භික්කවේ භික්ඛු පඤ්ඤවා හෝති යන්. පින්වත් මහන්නේ භික්ෂුව ප්‍රඥාවන්ත වෙනවා. කොහොමද වෙන්නේ? ප්‍රඥාවන්ත වෙනවා. ඔන්න ප්‍රඥාව විස්තර කරනවා දැන්. උදයත්ත ගාමිනියාය පඤ්ඤාය සමන්නාගතෝ හෝති. හටගන්න නැතිවීමද හට ගැනීමයි නැතිවීමයි දකින ප්‍රඥාව. ඊළඟට ඒක තව ලස්සන විස්තර කරනවා. උදයත්ත ගාමිනියාය පඤ්ඤාය සමන්නාගතෝ ආර්යාය නිබ්බේධිකාය. උතුම් ප්‍රඥාව ගැන කියලා වචන පාවිච්චි කරනකොට. එහෙමයි ස්වාමීනි. කියන්නේ මනාකොට කෙලෙස් දුරු කරන හට ගැනීමත් නැතිවීමත් වැටහෙන ප්‍රඥාවකින් යුක්ත ආර්ය තියුණු නිබ්බේධි කියන වචනේ සාමාන්‍ය පාලි වචනේ ගත්තොත් තියුණු ප්‍රඥාව. එහෙමයි ස්වාමීනි. ඒකට ලස්සන වචනයක් තව වචනයක් එකතුන සම්මා දුක්ඛක්ඛේ ගාමිනියාය පඤ්ඤාය. මනාකොට දුක්ෂේ වෙන්න ඕන. වාද විවාද වලින් හිතේ රාගය දුරු කරන සුන්දර දැක්මක් ඇති වෙනවද? නෑනේ. එහෙමයි ස්වාමීනි. රාගින්නේ අපි මේ ඔක්කොම ප්‍රශ්න වලට මෙදියත් කරන්නේ මාත්‍ය. දේශේ දුරු වෙන වාද විවාද වලින් දේශේ දුරු වෙන දෙයක් මේ දැක්මක් පිරිසුදු වෙනවද කියන්න? නැහැ ස්වාමීනි. නෑනේ. එහෙමයි. මෝහය දුරු වෙන දැක්මක් පිරිසුදු වෙනවද වාද විවාද වලින්? නැහැ ස්වාමීනි. එහෙයි. අන්න බලන්න. හේතුඵල දහම් ප්‍රකට වෙනවද? නෑ. වාද විවාද වලින් අනිත්‍ය ප්‍රකට වෙනවද? දුක ප්‍රකට වෙනවද? ඉන්න ප්‍රඥාවේ සැබෑ ස්වභාවය වෙන්නේ මොකද්ද? දුක ප්‍රකට වෙන්න ඕන. දුක නම් වූ ආරි සත්‍ය ප්‍රකට වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. දුක හටගන්නේ තෘෂ්ණාව විසින් කියලා ප්‍රකට වෙන්න ඕන. දුක නැති වෙන්නේ තෘෂ්ණාව නිරෝධයෙන් කියලා ප්‍රකට වෙන්න ඕන. දුක නැති වෙන්නේ අංග 8කින් කියලා ප්‍රකට වෙනවා නම් ඒ කතා බහ ප්‍රඥාවට සම්බන්ධ එකඟ වෙන කතා බහක්. අන්නේ කතා බහට කියන යෝනිසෝ මනසිකාරෙත් එක්ක ඇතිවෙච්ච සුන්දර දහම් කතිකාවතක් ඒක. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ සද්ධර්මය හොඳට අහලා ඒ ධර්මයේ විමසීමෙන් තමයි ප්‍රඥාව උපදින්නේ. ප්‍රඥාව කියලා කියන්නේ අලුත් මතයක් නෙමෙයි. අදහසක් නෙමෙයි. අලුත් සංස්කෘතියක් නෙමෙයි. එහෙමයි. අලුත් කතන්දරයක් නෙමෙයි. අලුත් පිටුවක් නෙමෙයි. මේ ප්‍රඥාව ගැන විස්තර කරද්දී ධම්සප්පවතුන් සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින්ම වදාළා කුමක්ද? උපසමාය සම්බෝධාය මේ චක්කුන් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි ආලෝක උදපාදි. තේ ප්‍රඥාවේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. මෙන්න මේ වචනේ හොඳට ඔළුවට ගන්න. ප්‍රඥාව ඉපදුණු සැනින් මොකද්ද වෙන්න ඕන? සම්මා දුක්ඛක්ඛේ ගාමිනිය. මොකද සියලු දුක හදන්නේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්. කෙලෙස් වලින්. තෘෂ්ණාවෙන් තමයි දුක හදන්නේ. ඉන්න ප්‍රඥාව ඉපදුණු සැනින් මොකද්ද වෙන්න ඕන? ආන්ගේ දුක හදන හේතු ශය කළ දාන්නේ ප්‍රඥාව ඉදිරිපත් වෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එයා දුක නම් වූ ආර්ය සත්‍ය දුකේ හට ගැනීම නැතිවීම මාර්ගය එයාට සංවේදී වෙන්න ඕන, ප්‍රකට වෙන්න ඕන. ඒ දැක්ම පිරිසිදු වෙන්න ඕන. අන්න එකයි කියන්නේ චක්කුන් උදපාදි අසක් ඉපදුනා කියන අනිත්‍ය පිළිබඳ අවබෝධය ප්‍රකට වෙන්න ඕන. දුක පිළිබඳ අවබෝධය ප්‍රකට වෙන්න ඕන. ඊළඟට අනාත්මය පිළිබඳ අවබෝධය ප්‍රකට වෙන්න ඕන. පටිච්ච සමුප්පාදේ හේතුඵල ධර්ම සම්පූර්ණයෙන් ප්‍රකට වෙන්න ඕන. අවිජ්ජා පත්‍ය සංඛාරා කියන කාරණේ නිර්වුල් වෙන ප්‍රඥාව ඉපදුණු සැනින්. සංඛාර පත්‍ය විඥානා කියන කාරණේ ප්‍රඥාව ඒක දැනුමට නිර්වුල් වෙන්නේ නැහැ. ඒකයි මේ ප්‍රඥාව දැනුමින් වාද විවාද තුළින් ප්‍රඥාව උපදිනවා කියලා ඔය කතා කරන කට්ටිය පටිච්චසමුප්පාද පිළිගන්නෙත් නැහැ. නැවත උපදින් පිළිගන්නෙත් නැහැ. එහෙමයි. ඔන්න බලන්න ඒගොල්ලන්ගේ තර්කවල වාද විවාදවල උතරින් තමයි සුගතියක් පිළිගන්නෙත් නැහැ. ස්වාමීනි ප්‍රඥාව කියලා විපත්තියක්ම එතකොට ඒගොල්ලෝ වාද විවාද තුළින් ප්‍රඥාව උපදිනවා කියලා විපතක්ම ඇති කරන්නේ. එහෙමයි ස්වාමීනි. මනාකොට දුක්ෂය වෙන්නේ නැහැ. තථාගත බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට ගැරහීමක්මයි වෙන්නේ. එහෙමයි. ඒගොල්ලෝ හුවා දක්වා ගැනීමක්මයි වෙන්නේ අලුත් මතය තුලින්. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. හිත ඇතුළේ ඔන්න මේ හරි ලස්සනට ආලවක ලස්සන පණිවිඩය බුදුරජාණන් වහන්සේ උත්තරය හැවුවා. කතංසු පරිසුජ්ජති කොහොමද පිරිසිදු වෙන්නේ? පඤ්ඤාය පරිසුජ්ජති. ප්‍රඥාවෙන් පිරිසිදු වෙන. බලන්න මේ දෙකට ලස්සන ගැලපෙන්නේ නැද්ද? එහෙමයි ස්වාමීනි. පිරිසිදු කෙනාගේ ජීවිතය තුළ දුක තැවරෙනවද? නෑනේ. දුක තැවරෙන්නේ නැහැ.
ධම්මපදයේ ලස්සන ගාථාවක් තියෙනවා. සබ්බේ සංඛාරා අනිච්චා, සියලු සංස්කාර අනිත්‍ය කියලා යදා පඤ්ඤාය පස්සති. අන්න ප්‍රඥාවෙන් දැක්කොත්. අන්න ප්‍රඥාවේ ස්වභාවය මොකද්ද? සියලු සංස්කාර අනිත්‍ය වශයෙන් සංවේදී වෙන්නේ දැනෙන්නේ කොමකටද? ප්‍රඥාවට. එහෙමයි ස්වාමී. අන්න ප්‍රඥාව. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ. බලන්න ලස්සනට කිරිදියා ඔය ගැලපෙන හැටි මේ ඔක්කොම එකට. ආධ්‍යාත්මික චිත්තසංතානෙ මොකද වෙන්නේ? දුක හට ගන්න හැම දෙයක් කෙරෙහිම ආධ්‍යාත්මී නොඇලුණු කලකිරුණු මනෝභාවයක් සකස් වෙනවා. එකතු වෙන්නේ නැති මනෝභාවයක්. කලකිරීම කියලා කියන්නේ මේ අපි සාමාන්‍ය පුතත්ජන කතා බහේ තියෙන කලකිරීම නෙමෙයි. එහෙමයි අපි ස්වාමී. සාමාන්‍යයෙන් අර මේ සාමාන්‍යයෙන් අපි පුතත්ජන බහේ ඇතිරුනේ අයින් උඹට කලකිරීදල කියන අහනව නේද? ඔව් ඒ ස්වාමී. වගේ වචනයක් පිට කරන්නේ මොන වගේ වෙලාවකද? කන්න දුන්නම් කන්නෙත් නැත්තම්. ටීවී එක දාලා දුන්නා ඒක බලන්නෙත් නැත්තම්. කතා කරාම කතා කරන්නේ නැත්තම්. දැන් එයාගේ එතකොට කිසි දෙයකට ආධ්‍යාත්මික සංවේදී වෙන්නේ නැති ස්වභාවයක් ඇති වෙනවනේ. එහෙමයි. අන්න එතකොට කියන ඔබ කලකිරිලද කියලා. අන්න බලන්න එතකොට එහෙනම් එතකොට මේ කලකිරීම කියලා කියන්නේ එතකොට මත් මේ දුක හටගන්න යම් දෙයක් ඇද්ද? ඒ දුක හටගන්න කිසිවකට ආධ්‍යාත්මී එක් වෙන්නේ නැති ස්වභාවය. අත නිබ්බින්දති දුක්ඛේ. දුක හටගන්න හැම දෙයක් කෙරෙහිම ආධ්‍යාත්මික එකතු වෙන්නේ. කලකිරීම කියලා කියන්නේ එහෙමයි ස්වාමී. බුද්ධ වචනේ තුල කලකිරීම කියලා කියන්නේ. අන අවබෝධයෙන් යුතුව නොයලෙන ස්වභාවය ආධ්‍යාත්මය. අත නිබ්බින්දති දුක්ඛේ. එහෙනම් දුක ගැන ආධ්‍යාත්මේ දුක හටගන්න සෑම දෙයක්ම ගැනම නොයලී ඉන්නකොට ආධ්‍යාත්මය පිරිසුදු වෙනවද නැද්ද? පිරිසුදු වෙනවා. එහෙමයි ස්වාමී. කොච්චර ලස්සනද ගැලපෙනවද බලන්න. සාදු සාදු ස්වාමී. කියලා බලන්න සම්බෝධිපක්ඛී සූත්‍රය කියලා බලන්න. මේ සම්බෝධිපක්ඛී සූත්‍රය හරි ලස්සනට විග්‍රහ කරනවා අවබෝධයට පක්ෂ වෙන කරුණු ටිකක්. ඒකෙත් ප්‍රඥාව විස්තර කරනවා. ඒ ප්‍රඥාව විස්තර කරන්නේ මේ අයුරින්මයි. මේ ගී සූත්‍රය බලන්න නිවනට හිත මෝරණ නම් කරුණු ටිකක් ඕන කියලා විස්තර කරනවා. එතන ප්‍රඥාව තියෙනවා. ඒ ප්‍රඥාවෙත් විස්තර කරන්නේ මොකද්ද? මේකමයි තියෙන්නේ. එහෙමයි ස්වාමී. මේකමයි තියෙන්නේ. එතකොට ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤා කියන සූත්‍රයක් තියෙනවා. ඒකේ නිවන් මඟට මුල් වෙන ප්‍රඥාව කොහොමද උපදවන්නේ? ඒකද කරුණු ටිකක් තියෙනවා. ඒකේ අන්න ඒකේ ප්‍රඥාව විස්තර කරනවා. ඒ කියන්නේ උදයත්ත ගාමිනී පඤ්ඤාය කියන ලස්සනට විස්තර කරනවා. හට ගැනීම නැතිවීම මේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දකින්න නුවණ. එහෙනම් මේ ප්‍රඥාව කියලා කියන්නේ අලුත් මතයක් නෙමෙයි. එහෙමයි ස්වාමී. අලුත් අදහසක් නෙමෙයි. අලුත් ආකල්පයක් නෙමෙයි. අලුත් සංස්කෘතියක් නෙමෙයි. අලුත් දැනුමක් නෙමෙයි. ප්‍රඥාව කියලා කියන්නේ ප්‍රඥාව කියන මනෝභාවය ආධ්‍යාත්මය ඉපදුනාට පස්සේ ආධ්‍යාත්මය හටගන්න රාගය ඡය කරන රාගෙන් හිත පිරිසිදු කරන්න ආන්නේ ප්‍රඥාව සපෝට් කරනවා. ප්‍රඥාව කියන්නේ එහෙම. එහෙමයි. ප්‍රඥාව ආධ්‍යාත්මය ඉපදලා තියෙන වෙලාවට ආන්නේ ප්‍රඥාව විසින් ද්වේෂයට දුරු වීම පිණිස සපෝට් කරනවා. මෝහය දුරු වෙන්න ඒක සපෝට් කරනවා. ඒ නිසා තමයි කියන්නේ සම්මා දුක්ඛක්ඛේ ගාමිනියය පඤ්ඤාය සමන්නාගතෝ. මනාකොට දුක් ඡය කරන ප්‍රඥාව. මොන ප්‍රඥාවට හරියට නිර්වෝධ තේරුම් ගන්න. වරද්ද ගන්න එපා. මේක වාද විවාදයෙන් ඇති වෙන එකක් නෙවෙයි. මේ ප්‍රඥාව උපදින විදිය හරි ලස්සනට ආලවක සූත්‍රයේ තියෙනවා. එහෙමයි ස්වාමී. ආලවක සූත්‍රයේ ඇහුව කතංසු ලබතේ පඤ්ඤා. කොහොමද ප්‍රඥාව ලබන්නේ? අන බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධානෝ අරහතන් ධම්මං නිබ්බානපත්තිය. නිකම්බන නෙමෙයි අහන්න ඕන. බුදුරු වදාල් ඒක පළවෙනි රහතන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය. එහෙමයි. ඉතින් මෙතන අරහතන් වහන්සේලා කිව්ව ශ්‍රාවකයෝ නෙමෙයි එතකොට. නිකලස් මුනිවරයා කියන අදහස. ඒතර බුදුරජාණන් වහන්සේ අරහන් කියන ගුණය මුලින්ම එනවා. ඒ කියන්නේ නිකලස් කියන අදහස. ඒ ස්වාමීනි. ඒතර නිකලස් මුනිවරු දේශනා කළේ නිවනට පමුණුවන ධර්මයක්. ආන්නි ධර්මයේ සුසුසා මුදට අහනවා. ඒතකොට ප්‍රඥාව කොහොමද ලබන්නේ? ලබතේ පඤ්ඤං අපමත්තු අප්‍රමාදී වෙලා විචක්කනෝ. ඒ ධර්ම විමසද්දී. අන්න. ඒ ධර්ම විමසද්දී. අන්න යෝනිසෝ මනසිකාරය කියන කරුණේනෝ. එහෙමයි ස්වාමීනි. ඒතර බුද්ධ දේශනාවල කියලා බලන්නේ වේදල්ල සූත්‍රය. කොට්ටිත මහරහතන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේගෙන් අහන බලන්නේ පස්චිම ජනතාව කෙරෙහි අනුග්‍රහ පිණිස මේ ප්‍රශ්න අහන්නේ. කොහොමද අහන්නේ? මේ සම්මාදිට්ඨිය උපදවන්නේ කොහොමද? කරුණු දෙකයි කියන ඕන. සම්මාදිට්ඨිය උපදවන පරතෝ ഘോഷයයි
යෝනිසෝ මනසිකාරය. පරතෝ ഘോഷය කියන්නේ අන්න මේ කියන කාරණේම කොහොමද? පරතෝ ഘോഷය කියලා කියන්නේ මේ රහතන් වහන්සේලා දේශනා කළ ධර්මීය ශ්‍රවණය කිරීම. එහෙමයි. ඒක එකතු වෙන්න ඕන ජීවිතේට. එහෙමයි. ඒකත් ඒ කරුණ ඉස්මතු කරන තව ලස්සන සාරිපුත්තයන් වහන්සේගේ පටිභාණයෙන් ඉස්මතු වෙන තව ලස්සන වචනයක් පරතෝ ഘോഷය කියලා කියන්නේ. යෝනිසෝ මනසිකාරය. එතකොට මේ ආලවක යක්ෂයාට මේ වචන වලින් කිව්ව කොහොමද? අපමත්තෝ විචක්කනෝ. මේ ධර්මය අහලා අප්‍රමාදී විමසනවා. එතන තියෙනවා යෝනිසෝ මනසිකාරය. ආධ්‍යාත්මික. එතකොට මේ ධර්ම මොකද කරන්නේ අපි? චතුරාර්ය සත්‍ය විමසන්න ඕන. වාදෙන් නෙමෙයි ප්‍රඥාව උපදින්නේ. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරය. විමසීම. එහෙමයි. දැන් බලන්න ගිරිමානන්ද සූත්‍රයේ තියෙන එක. එහෙමයි. ඊළඟට ඔය බලන්න සමහර දේශනාවල තියෙන මේ සෝතාපන්න වෙන්න නම් කුමනායුරින් විමසිය යුතුද? ඒත් කොට්ටිත මහරහතන් වහන්සේම සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා. ඊට පස්සේ කියන පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් විමසන්න කියලා. අන්න යෝනිසෝ මනසිකාරය. චතුරිපස්සේ ඔය සබ්බාසව සූත්‍රයේ තියෙනවා මේ දර්ශනීය ප්‍රහාණය කළ යුතු ආශ්‍රය කොහොමද ඡේ වෙන්නේ? එතන බුදුරජාණන් පැහැදිලිවම දේශනා කරනවා. සීල ආශ්‍රය ඡේ වීම ගැන මම දේශනා කරන්නේ මේ දන්න කෙනාටයි දකින්න කෙනාටයි කියනවා. නොදන්න කෙනාට නොදකින්න කෙනාට නෙවෙයි කියනවා. කුමක් දන්න දකින්න කෙනාටද? අන්න යෝනිසෝ මනසිකාරය දන්න කෙනාටයි දකින්න කෙනාටයි කියනවා. අන්න යෝනිසෝ මනසිකාරය හරියටම අල්ලන්න පුළුවන්කම තියෙනවා. වාද විවාද නෙමෙයි. එහෙමයි ස්වාමීනි. යෝනිසෝ මනසිකාරය තන හරියට පැහැදිලි කරන කොහොමද? නූපන් කාමාශ්‍රව භවආශ්‍රව අවිජ්ජාශ්‍රව නූපදින විදියට ධර්මයේ සිහි කරන්න පුළුවන් හැකියාව. දැක නේද? උපන් භවආශ්‍රව අවිජ්ජාශ්‍රව භවආශ්‍රව ප්‍රහාණය වෙන විදියට කල්පනාව හසුරවීම තමයි කියන යෝනිසෝ මනසිකාරය කියලා කියන්නේ. වාද විවාද නෙමෙයි. වාද විවාද වලින් අදහසක් අලුත් ආකල්පයක් YouTube channel එකක් ප්‍රොමෝට් කරන ලස්සන මත මොකද මිනිස්සු වාස ප්‍රඥාවට නෙමෙයි ලස්සන මතවලට අදහසකට අලුත් දැනුමකට අලුත් සොයා ගැනීමට අලුත් ඉදිරිපත් කිරීමකට ඒ කියන්නේ මිනිස්සු හැමතිස්සෙම එක බුද්ධ දේශනාවක් අහලා ආයේ දේශනාවම ආය අහන්න කැමති නෑ. මිනිස්සුන්ට අලුත් දෙයක්. එහෙමයි ස්වාමීනි. අලුත් ධර්ම දේශනාවක්, අලුත් පොතක්, අලුත් ලියවීමක්, අලුත් ලිපියක්. ඉතින් මිනිස්සු හොයන අලුත් දෙයක්. ඒ අලුත් දෙයක් හොයන මිනිස්සයාට ප්‍රඥාවට අර වගේ අර්ථයක් දුන්නට පස්සේ මිනිස්සු දැනුම හොයලා යනවා ප්‍රඥාව ලැබෙයි කියලා හිතලා. අනේ ස්වාමීනි සම්බුද්ධ දේශනාව සොඳුරු විමර්ශනයට බඳුන් කරගන්න එක පැත්තකින් තියලා තර්කයට අපි අමෝරාගෙන තර්ක විතර්ක වලට බැස්සොත් ඉන්නේ එහෙම. බලන්නේ තර්ක විතර්ක කරන උදවියකින්ම හැමතිස්සෙම අනිත් අයගේ හිතවල ක්ලේශ පිපාසයෙන් උපදින්නේ නැද්ද බලන්න. එහෙමයි ස්වාමීනි. ක්ලේශ පිපාසයෙන් උපදිනවා. එහෙයි. එහෙම නෑ. අසුභය සිහි කර ඉන්න ප්‍රඥාව උපදින කරුණක් ඒක. ධාතු මනස්කාරය විමසින ප්‍රඥාව උපදින කරුණක් ඒක. නව සීවතික නවයක් තියෙනවා. විමස ඉන්න එක ප්‍රඥාව උපදින කරුණක්. අන්න දේශනාවේ තියෙනවා. පින්වත් මහන්නේ මේ කායානුපස්සනාව වඩන්නේ නැති කෙනා ප්‍රඥාව වඩන්නේ නැහැ කියලා. අන්න ප්‍රඥාව වැඩෙන ප්‍රතිපදාව. කායානුපස්සනාව. එහෙමයි. කායානුපස්සනාවේ තියෙන දහම් පරියාය විමසමින් වාසය කරන්න. ඒක ප්‍රඥාව ඉපදීමට උපකාර කරනවා. ප්‍රඥාව උපදීමට උපකාර කරනවා. ඒ නිසා මේ ප්‍රඥාව උපදින ක්‍රමය හරියටම හඳුනගන්න. සමත විදර්ශනා තියෙන්නේ ප්‍රඥාව ඉපදවා ගැනීම පිණිස. ඒ ආදි බ්‍රහ්මචර්ය පඤ්ඤාසු අපි දවසක් කතා කරන්න ඕනේ. හරි ලස්සන සූත්‍ර දේශනාවක්. නිවන් මඟට මුල් වෙන ප්‍රඥාව උපදව ගන්න නම් මේ කරුණ උපදව ගන්න කියනවා. සම්බෝධිපක්ඛේ සූත්‍රයේ තියෙනවා. එතකොට මේ අවබෝධයට අවශ්‍ය කරන මෙන්න මේ විද්‍යා විමුක්ති උපදව ගන්න උන අවබෝධය ඇති කර ගන්න මේ කරුණ ටිකේ පිළිටන්න කියනවා. ඉතින් මේ ගිය සූත්‍රයේ තියෙන නිවනට හිත මෝරන්න නම් මේ කරුණ ටිකේ පිළිටන්න කියනවා. අන්න ප්‍රඥාව උපදින ක්‍රමයට. එතකොට ප්‍රඥාව ඉපදවීම පිණිස සිටිය යුතු ගුණධර්ම ටිකක් තියෙනවා. නුවණින් විමසීමත් හදා ගන්න ඕනේ. එහෙමයි. නුවණින් විමසීම තමයි සාරිපුත් ප්‍රඥාවෙන් අග්‍රේසර සාරිපුත්ත මුනින් දකින්න. ඒතර බුදුරජාණන් වහන්සේ පවා බුදු දේශනාවල තියෙනවා පැහැදිලි කළා. මෙන්න මේ අයුරින් කල්පනා කරන මේ අයුරින් විමසන්න. ඒක සම්මා දිට්ඨිය පිණිස පවතිනවා කියලා. සම්මා දිට්ඨිය කියන්නේ ප්‍රඥාව. සාදු. එහෙනම් මේ ප්‍රඥාව හරි වරද්ද ගන්න එපා. ඒ ප්‍රඥාව වැරදුනා කියන්නේ සම්මා දිට්ඨියට එන්නේ නැහැ කියන එකයි. සම්මා දිට්ඨියට එන්නේ නැහැ කියන්නේ නිවන් මාර්ගට එන්නේ නැහැ කියන එකයි. ඉන් එහාට නිවන් මාර්ග ගැන කතා කරන්න බෑ. ප්‍රඥාව වරද්ද ගත්තොත් නිවන් මාර්ගම වනසගත වෙනවා. ජීවිත කාලෙම වාද කර ඉඳී. විවාද කර ඉඳී.
දැනුම හොයන කෙනා දැනුම හොය හොයා ඉදී. දැනුමින් ප්‍රඥාව උපදිනවා කියලා හිතන කෙනා. එහෙමයි. ඊට පස්සේ පොත් කියවීමෙන් ප්‍රඥාව උපදී කියලා හිතන කෙනා පොත් විතරක් කියව ඉදී. බුද්ධ වචනේ කියවන්න. හැබැයි බුද්ධ වචනේ ශ්‍රවණය බුද්ධ වචනේ කියවීම ඒක ප්‍රඥාවට ලැබෙන ප්‍රතිපදාවක් විදියට දේශනාවල විග්‍රහ කරලා තියෙනවා. ඒකයි මෙතන මේ ආලෝක සූත්‍රය පැහැදිලිව තිබුණේ. රහතන් වහන්සේලගේ නිවනට පමුණවන ධර්මය අහන්න ඕන. එහෙමයි. එතන නිබ්බාන පත්තිය කියලා වචන තියෙනවා. නිවනට පමුණවන ධර්මය අහන්න ඕන. අපි සුන්දර කතා ඒ වගේ දේවල් ඇහුවා කියලා කරුණින් ප්‍රඥාව උපදින්නේ. එහෙමයි. දැන් උදා බලන්න මේ හරි ලස්සනට මේ ගිරිමානන්ද සූත්‍රයේ සංඥා 10ක් තියෙනවා. ඒකට මේ සංඥා 10ෙම ප්‍රඥා ලෝකෙට තමයි උපකාර කරන්නේ. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ මහත්යා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග 8 භාග්‍යතුන් වහන්සේ එතකොට මේ දේශනාවල තියෙනම කොටස් තුනකට පැහැදිලි කරනවා. ඔය අංග 8න් සීලයට සපෝට් කරන කොටසක් තියෙනවා, සීලස්කන්ධයට සපෝට් කරන කොටසක් තියෙනවා, ප්‍රඥාස්කන්ධයට සපෝට් කරන කොටසක් තියෙනවා, සමාධිස්කන්ධයට සපෝට් කරන කොටසක් තියෙනවා. තේරෙනවද? කොහොමද සම්මා දිට්ඨියයි සම්මා සංකල්පයි ප්‍රඥාස්කන්ධය සම්පූර්ණ කරන්නේ. තේරෙනවද? එහෙමයි. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කිතර දිනු කරන්නේ කොහොමකින්ද? ඒක සීලස්කන්ධයට සපෝට් කරනවා. එහෙමයි. ඊළඟට සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සමාධිස්කන්ධය සම්පූර්ණ කරනවා. එහෙමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙමයි තියෙන්නේ. එතකොට මේ දෙකේ එකතුව තමයි සමත විදර්ශනාවට සපෝට් කරන්නේ. එතකොට ප්‍රඥාස්කන්ධය විදර්ශනාවට සපෝට් කරනවා. එතකොට මේ සීලස්කන්ධයත් ඒ වගේම තමයි සමාධිස්කන්ධයත් එතකොට මේ විමුක්තියට සපෝට් කරනවා. සමතයට සපෝට් කරනවා. තේරෙනවද? සමතේ සපෝට් කරනවා විමුක්තියට, විදර්ශනාව සපෝට් කරනවා මේ විද්‍යාවට. එහෙමයි තියෙන්නේ. ඉතින් මේක වරද්දාගත්ත කියන සම්පූර්ණ ඉවරයි. කවදාවත් ඒ නිසා මේ ධර්මීය වාද විවාද කරන්න එපා. ධර්මයේ තියෙන වාද විවාද පිණිස නෙමෙයි. එහෙමයි ස්වාමීනි. අපි සමහර අවස්ථාවලදී සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවෙන දේවල් අපි ඉස්මතු කරනවා. ඉස්මතු කරන්නේ වාදයක් පිණිස නෙමෙයි. අපේ අදහස් පිළිගන්න කියන එක නෙමෙයි. මොකද මේ තථාගතයන් වහන්සේ ඒතර පිරිනිවන් පාන මොහොතේ පිරිනිවන් මංචකයේදී ආනන්දයන් වහන්සේට වදාලා ආනන්ද ඔබට හිතෙන්න පුළුවන් ශාස්ත්‍රුන් වහන්සේ දැන් පිරිනිවන් පාලා දැන් අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමක් නැහැ කියලා හිමිතන්න එපා කිව්වා. ආනන්ද තථාගතයන් වහන්සේ පිරිනිවී ගියාට පස්සේ ඔබේ ශාස්ත්‍රුන් වහන්සේ වන්නේ ධර්මයයි විනයයි. අන්න ශාස්ත්‍ර ධර්මය කියලා කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ. විනය කියන්නේ ශාස්ත්‍රුන් වහන්සේ දකින්න ක්‍රමය. අන්න එක කියන්නේ යමෙක් ධර්මයේ දකීද ඔහු මා දකි. එන බුදුරජාණන් වහන්සේ දකින්න ඕන නම් මොකද්ද කරන්න ඕන? ඔහු ධර්මයේ දකින්න ඕන. මේ උදාර විනයේ තියෙන වටිනකම දකින්න ඕන. සංවරයේ තියෙන වටිනකම දකින්න ඕන. සංවරයේ තියෙන වටිනකම දැක්කොත් දැකීමෙන්ම ශාස්ත්‍රුන් වහන්සේ දකින්න. එහෙමයි ස්වාමීනි. ධර්මයේ දැක්කොත් ප්‍රඥාවෙන් අග්‍රේශ්වර අපගේ සාරිපුත්තයන් වහන්සේ පවා මේ සතර සතිපට්ඨානෙ හැසිරීලා බොජ්ජංගහත දියුණු කළා විද්‍යාවෙන් උපදවා ගත්තා. උපදවා ගැනීමෙන් ශාස්ත්‍රුන් වහන්සේ දැක්කා. දැකලා දවසක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ වදාලා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මෙන්න මේ වගේ අදහසක් තියෙනවා. දැක්මක් තියෙනවා මට. කුමක්ද? ස්වාමීනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයට වඩා වැඩිතර වූ අවබෝධයක් තියෙන ශ්‍රමණෙක් අතීතෙත් හිටියේ නැහැ. වර්තමානෙත් නැහැ. අනාගතෙත් නැහැ. සාදු සාදු සාරිපුත්ත ඔබ මේ උදාාර ප්‍රකාශයක් නේ කළේ. ඔබ මේ වගේ උදාාර ප්‍රකාශයක් කළේ අතීත ශාස්ත්‍රුන් වහන්සේගේ හිත දැකලාද? වර්තමාන ශාස්ත්‍රුන් වහන්සේගේ අනාගත ශාස්ත්‍රුන් වහන්සේගේ හිත දැකලාද? අනේ ස්වාමීනි මට එහෙම ඥානයක් නැහැ. ධර්මයේ තුලින් මම මේ කතාව කිව්වේ. මයිකට ස්වාමීනි උපමාවක් කියන්න. ප්‍රධාන රාජ්‍යයක් තියෙනවා. මේ රාජ්‍යයේ ප්‍රධාන නගරය තියෙනවා. මේ නගරේ වටා ලස්සන ප්‍රාකාරයක් තියෙනවා. ඊට මේ නගර ద్వාරයේ ඉන්න ආරක්ෂකයා කලින් කාලට මේ නගරේ වටේ යනවා. ආරක්ෂක තාප්පේ වටේ ගිහින් බලනවා සිදුරක්වත් තියෙනවද මේ යන්න පුළුවන්. අඩු ගානේ පුංචි බල්ලෙකුට යන්න පුළුවන් සිදුරක් තියෙනවද බලනවා කියනවා. බලද්දී ආරක්ෂකයා දකින්න කියනවා සිදුරු නැහැ.
ඉතින්ම මේ සම්පූර්ණ නගරය ආරක්ෂිතයි කියලා. ආන්ගේ වගේ තමයි කියන ස්වාමීන්. මා සතර සතිපට්ඨානේ වාසය කරද්දී මම දකිනවා කියන ස්වාමීනි ක්ලේශය නම් වූ හතුරෙකුට මාත්‍රයකටවත් ආධ්‍යාත්මයට ඉන්න බෑ. අන්න සතර සතිපට්ඨානේ හරියට ඉන්න උත්තරම දකින්නේ. එහෙම දකිද්දි බුදුරජාණන් වහන්සේ මතක් වුණා නේ ශාස්ත්‍රුන් වහන්සේනේ සතර සතිපට්ඨානේ අවබෝධ කළේ. ඒකාන්තයෙන් ඉනන් අනේ ශාස්ත්‍රුන් වහන්සේ මේ ඊට පස්සේ සාරිපුත්තයන් වහන්සේ දැක සතර සතිපට්ඨානේ ඉන්න බොජ්ජංගාත සම්පූර්ණ වෙනවා. එහෙමයි. ඊට පස්සේ අනේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධයක් ඇති වුණා. අනේ ශාස්ත්‍රුන් වහන්සේ මෙන්න මේ නිවන පිණිස පවතින මෙන්න මේ නිවන් මඟ කෙලසන මේ නීවරණ ධර්ම 7 සතර සතිපට්ඨානේ පිහිට ඒ චිත්ත සංතානින් බැහැර කළා බොජ්ජංග 7 උපදවල නේද විද්‍යාව විමුක්ති උපදවා ගත්තේ කියලා ධර්මයේද මේ ශාස්ත්‍රුන් වහන්සේ දැක්කා. අන්න දැක්කනේ. එහෙමයි ස්වාමීනි. සාදු සාදු. ධර්මයේද මේ ශාස්ත්‍රුන් වහන්සේ දැක්කා. එහෙමයි. ඒ වගේ සමහර ශ්‍රාවකයෝ ඒ කාලේ ඉන්න දින ඔය මට මතකයි බද්දාලි හරි උදායි කියන භික්ෂුන් වහන්සේ. දවසක් බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියන අනේ ස්වාමීනි විකාල භෝජනේ සිල්පදේ මුනින්ම පනවදි මටත් පොඩි හිතට පොඩි බඩපපුව හොස් ගාලා ගියා. අයියෝ මේ ප්‍රණීත ආහාර වේලක් වළඳන් තියෙන අවස්ථාව නැති කළා නේද කියලා. අනේ ස්වාමීනි කාලයක් යද්දී තමයි දැනුනේ අනේ ශාස්ත්‍රුන් වහන්සේ අපි කෙරෙහි කොච්චර කරුණාවෙන්ද මේ විනය දේශනා කරන්නේ. එහෙමයි. අනේ ස්වාමීනිකට උදා කාරණා කියන ස්වාමීනි රාත්‍රී කාලේ පිණ්ඩපාතේ යනකොට මේ කාන්තාවන්ගෙන් අනිසි යෝජනා එනවා. අනේ මේ දුක් පීඩා නේද බුදුරජාණන් වහන්සේ අපින් නැති කළේ. එහෙමයි. සමහරවිට මේ රාත්‍රී කාලේ පිණ්ඩපාතේ යනකොට ස්ත්‍රීන් මේ කුස්සිය පැත්තෙන් ඇවිල්ලා ඔය මොනවා හරි දේවල් විසි කරන්න එනෝනේ. ඔය ඉන්නකොට අපි පිණ්ඩපාතේ ගිහින් ඉන්නව දැකලා මෙන්න පිසාචය කියලා අපිට කෑ ගහලා බයිනවා නිඳා කරනවා අපහාස කරනවා. අනේ ශාස්ත්‍රුන් වහන්සේ අපේ දුක නැති කළා නේද කියලා අනේ මට මතක් වෙනවා. විනය සිල්පද වලින් පවා කරලා තියෙන කොහොමද මේ දුකට හටගන්න හේතුව නැති කරපු එකමයි. ආසවට්ටානීය ධර්ම දුරු කරපු එක තමයි විනයෙන් කරලා තියෙන්නේ. අන්න ඒ කාලේ ශ්‍රාවකයෝ ඒ විනයේ ඉඳලා තථාගතයන් වහන්සේගේ මහා කරුණාව දැක්කා. පුදුම අසිරිමත් දෙයක්. එහෙමයි. පුදුම අසිරිමත් දෙයක්. ඉතින් ඒ නිසා මේ ධර්මයේ විනයේ ඉන්න ශාස්ත්‍රුන් වහන්සේ තමයි සත්පුරුෂයා දකින්නේ. ආන් ඒකට තින් යාට නුවණක් තියෙන්න ඕනේ මහත්තයා. ඒ ස්වාමීනි. ඒ නිසා ප්‍රඥාව වරද්ද ගන්න එපා. අපිට මේ කාල වේලාව අනුව අපිට ඊට වඩා මේ වෙලාවේ අද කරුණු කියන්න අපිට වෙලාව මදි. මේ ප්‍රඥාවෙන් තව අපිට ඉස්සරහට පොඩ්ඩක් කරුණු ටිකක් කියන්න ඕනේ ඉස්සරහට. එහෙමයි ස්වාමීනි. එතකොට මේ ප්‍රඥාවෙන් තමයි එතකොට මේ ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාවේ කොටසක් මහත්තයා. ඒකයි බුදුරජාණන් වහන්සේ මහා චත්තාරීසික සූත්‍රය හරි ලස්සනට පැහැදිලි කරනවා මේ සම්මාදිට්ඨිය දැන් ප්‍රඥා ස්කන්ධෙන්නේ අයිති. සම්මාදිට්ඨිය කොටස් දෙකකට බෙදෙනවා. ලෞකිකයි ලෝකෝත්තරයි කියලා. අපි සාමාන්‍ය සිංහල විවහාරයේ එහෙම කියනවා. නමුත් පාලි වචන තියෙන්නේ මේ සාසවා පුඤ්ඤභාගිය උපදිවේපක්ක. ඒතර මේ සම්මාදිට්ඨිය පිහිටිය මොකද වෙන්නේ? ආශ්‍රව සහිතයි. සසර යන්න හේතු වෙනවා. හැබැයි පුඤ්ඤභාගිය පවට බර වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. පිනට තමයි බර වෙන්නේ. එහෙමයි. ඒ සම්මාදිට්ඨියට ආපු ගමන් මොකද වෙන්නේ? පිනට බර වෙනවා ආධ්‍යාත්මය. උපදිවේපක්ක. මත්තේ එතකොට මේ සැප විපාක ගෙනත් දෙන එයා ජීවිතයකට ලං කළ දෙනවා. සැප විපාක ගෙනත් දෙන ජීවිතයකට සම්බන්ධ කරනවා. අර බලන්න මේ සම්මාදිට්ඨිය පිහිටියා කියලා ශ්‍රාවකයට හානියක් නැහැ. ඒකත් ප්‍රඥා ස්කන්ධයට තමයි අපගේ සර්වඥයන් වහන්සේ ඇතුළත් කළා තියෙන්නේ. ඒකත් ප්‍රඥාව. ලෞකික සම්මාදිට්ඨිය. ඒ නිසා සාමාන්‍ය සිංහල විවහාරයේදී අපි කියද්දී නිසා සිංහලට පරිවර්තනය කරද්දී අර සාසව ආශ්‍රව සහිත නිසා සැපසහගත ප්‍රතිපදාවකට එයා ගෙනියන නිසා ඒ නිසා අපිකට කියනවා අර ලෞකික වශයෙන් ජීවිතයකට නේද කොට එයා සම්බන්ධ කරන්නේ. ලෞකික සම්මාදිට්ඨිය කියලා සිංහල පරිවර්තනවල කරද්දී කරනවා. එහෙමයි ස්වාමීනි. අනිත් එක ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා කියනවා ලෞකික නෑ. ඒතර පංචකාම නිස්සෘත භවකට සම්බන්ධ කරන්නේ නෑ එතකොට එයා. ඒ මනෝභාව ඊට වඩා ඉක්මවා යනවා. ඒ දැක්ම ඇති වුණාට පස්සේ. ඒ නිසා කියන අනාසව ආශ්‍රවත් එක්ක ඊතරේ ප්‍රඥාවක් ඉපදුනාට පස්සේ ආශ්‍රවත් එක්ක ආධ්‍යාත්මික සම්බන්ධ වෙන්නේ. ආශ්‍රවත් එක්ක සම්බන්ධ වෙන්නේ ති අරුතෙන්
ලෝකෝත්තර කියන මේ නම් පාවිච්චි කරන ලෝකෝත්තර සම්මාදිට්ඨිය කියලා. ඒකත් ප්‍රඥාව. ඒතර මේ වාද විවාද වලින් සම්බන්ධ වෙන එකක් නෙවෙයි. එහෙමයි ස්වාමීනි. තනි ක්‍රම යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. එහෙමයි. අපිට ඉස්සරහට ඉතින් බුද්ධ දේශනා විවිධ පැති වලින් අපි ඉස්මතු කර කර ඊළඟට මට හිතෙනවා දැන් මේ අපි හිත වඩන එක ගැන ගොඩක් කරුණු කාරණා කතා කරගෙන ආවනේ. ඔව් ස්වාමීනි. විවිධ දැන් මේ ඉස්සරහට පුරුදු වෙන්න ඕනේ ටිකක් මේ යෝනිසෝ මනසිකාරයේ ප්‍රඥාව දල්වන විවිධ යෝනිසෝ මනසිකාරයන් ගැන. ඒතර ප්‍රඥාවට විවිධ අර්ථකථන දෙන ඒවා ටිකක් මිනිස්යාගේ මනසින් බැහැර වෙන්නේ කරුණක් බවට පත් වෙයි. එහෙමයි ස්වාමීනි. නැත්නම් ප්‍රඥාව උපදිනවා කියලා YouTube channel එකක් හදාගෙන ඔය වාද විවාද කර කර තියෙන සංස්කෘතියට නිඳා කර කර ඉන්න සංඝ සමාජයට විවේචනය කර කර අපහාස කරමින් ඊට පස්සේ මිනිස්යාගේ තියෙන මේ සුන්දර අදහස් වලට මතවාද වලට ආකල්ප වලට ඒවට නිග්‍රහ කරමින් එහෙමයි මහ ලොකු අමුතු මේ දේවල් මේ ඇප්‍රීෂিয়েට් කරමින් අර වර්ණනා කරමින් ඒ ස්වාමීනි. මේ යන ගමනක් තමයි අනාගත සාමාන්‍ය තියෙන්නේ. ඒකද අපි මම දැක ගුරුදේවයන් වහන්සේ දා අඟුලිමාල සෑයේ පොය වැඩසටහනේදී බොහොම ලස්සනට මේ උදේවරු කේවඩ සූත්‍රය ඉස්මතු කර කර එහෙමයි ස්වාමීනි. මේ ලස්සනට ඉස්මතු කරලා දුන්නා ඒක. අනාගතයේ මේ தත්ත්වය දැන්ටත් ඒක සමාජ මාධ්‍ය හරහා අපිට සෑහෙන දකින්න තියෙනවා. ඒ නිසා ප්‍රඥාව වරද්ද ගන්න එපා. ප්‍රඥාව වරද්ද ගන්න එපා. ප්‍රඥාව වරද්ද ගත්තොත් මේ සම්බුද්ධ ශාසනයම වරද්ද ගත්තා වෙනවා. එහෙමයි ස්වාමීනි. සම්බුද්ධ ශාසනයම ඔබට අහිමි වෙනවා. සම්බුද්ධ ශාසනයම අහිමි වෙන්නේ ප්‍රඥාව හරියට තේරුම් ගන්න බැරි වීම තුල. ඒ නිසා අපි අනාගතයේ ඉස්සරහට මේ ප්‍රඥාවට උපකාර කරන්නේ මොන වගේ ගුණධර්මද කියන කරුණු සම්බන්ධව කතා කරන්න අපි යොමු වෙමු. ඉතින් මේ රැස්වුණු උදාර පුණ්‍ය ශක්තිය සසර පුරා පරම සත්‍යයේ හිමිකරුවෙක් වෙන්නට, දහම් මෙසේ හිමිකරුවෙක් වෙන්නට, ප්‍රඥාවේ හිමිකරුවෙක් වෙන්නට එකසේ හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් 011270 දුරකථන මාර්ගය ඔස්සේ මෙතෙන් සිට ඔබේ දහම් ගැටලුව ලබා ගැනීමයි අපේ අපේක්ෂාව. අපිට කතා කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. පළමුවෙන්ම පොතුහැර ප්‍රදේශයේ ඉඳලා අපිට කතා කරන පින්වන්ත සීතා මහත්මිය වෙනුවෙන් අවස්ථාවෙන් කළා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේගේ පාද නමස්කාරයෙන් අවසර පතනවා. අනේ පින්වත් ස්වාමීන් වහන්සේ මම අහම්බින් වගේ වෙනත් නාලිකාවක ධර්මයක් මට ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න ලැබුණා. ඒක අහම්බෙන් වගේ චුට්ටක් මම අහගෙන ඉන්නකොට එතනදී මම මේ නාලිකාව ගැන විස්තර කරන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා අපේ පාලි සිංහල පරිවර්තනය කරනකොට ඉස්පිලි ඇලපිලි වලට තියෙන සැලකිල්ල අඩු කරලා පාලි සිංහලට පරිවර්තනය කිරීම නිසා වැරැද්දක් සිදුවිලා තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගුරුතන්නේ තබා ගත්තා කියලා. ධර්මයේ ගුරුතැන නෙමෙයි තබා ගත්තේ ගරුතැන කියලායි තියෙන්නේ. කවදාවත් භාග්‍යතුන් වහන්සේට ගුරුවරයෙක් හිටියේ නෑ කියලා කිව්වා. ඒ කියලා මේ පරිවර්තනයේදී ගරු කියන එක ගුරු වෙලා ලියවිලා තියෙනවා කියලා හිත සඳහන් කරා ඒ ස්වාමීන් වහන්සේ. ඉතින් මම 2000 ඉඳන් 1999 ඉඳන්ම අපේ පින්වල ලොකු ස්වාමීන් වහන්සේගේ දේශනා අහන කෙනෙක් නිසා මට ඒක ගැටලුවක් නෑ. මන් දන්නවා හොඳටම ධර්මයේ ගුරුතැන්නේ තබා ගත්තා කියන එක. අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ අර ප්‍රශ්නයක් අහන වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේ එතන විස්තර කරනවා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේ මේක බොහෝ දෙනා ගිලගත්ත දෙයක් වෙලා තියෙනවා. අනේ පින්වත් ස්වාමීන් වහන්සේ දෙපා නැමද මම ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින්නේ මේ ධර්මයෙන් ගරුතැන්නේ තබාගත්තා තමයි. නමුත් මේ ගුරුතැන්නේ තබාගත්තා කියන එක අපි පිළිගත යුතු කරුණන්නේ. ඒ නිසා ඔබ වහන්සේ මේ කාරණේ අන් අයගේ යහපත පිණිස පැහැදිලි අයුරින් මේ ගැන විග්‍රහයක් කර දෙනසේක්වා කියලා ඉතා කාරුණිකව ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටිනවා. මේ ප්‍රශ්නය සම්බන්ධ යම් ගැටලුවක් තිබෙනවා නම් 10 සාරයක් මම ඔබ වහන්සේගෙන් සමාව ඉල්ලනවා.
ඒ වගේම ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේ සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න ඔබ වහන්සේ ගන්නා වෙහෙස අධිකයි. ධර්මයේ විස්තර කරන හැටි තාලංකාරයි. හරි කැමැත්තෙන් අපි අහගෙන ඉන්නේ. ඔබ වහන්සේට මේ ගෞතම බුදු සසුනේ සුවසේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ත්වන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමීනි. මතන මෙහෙමයි ඔය දේශනාව පටමුරු වේල සූත්‍රය. එහෙමයි ස්වාමීනි. ඔය දේශනාවේ හරියට හොඳට ඒ දේශනාව විවර වෙන්න හේතු වෙච්ච කාරණේ හරියට බැලුවා නම් එහෙම ඔය ප්‍රශ්නේ ඇති වෙන්නේ නැහැ. ඒක වචනකින් මම කිව්වේ ඒක බුද්ධ ශාසනයේ මේ හැමදේම වචනික පාලි වචනික අර්ථයක් කරගෙන අපිට මේ දේශනාවේ අර්ථය හොයන්න බෑ. එතන ලස්සන කාරණාවක් තියෙනවා සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්බුදු බවට පත් වෙච්ච අලුත තථාගතයන් වහන්සේගේ ඒ උදාර සිතවිල්ලක් ඇති වෙනවා මේ සත්කාර කරමින් ගෞරව කරමින් වාසය නොකරන්න ලැබීම දුක් සහිතයි. අන්න බලන්න ගුණවත් කෙනාට තියෙන ස්වභාවයක් නෙවෙයි. ගුණවත් කෙනා හොයන්නේ යාළුවෙක් නෙවෙයි මාත්‍යා. එහෙමයි ස්වාමීනි. ගුණවත් කෙනා හොයන්නේ සත්කාර කරමින් ගෞරව කරමින් ඇසුරු කරන්න කෙනෙක් හොයන්නේ. තේරෙනව නේද? එහෙමයි. ඒතර සත්පුරුෂයෙක් හොයාගන්නේ කොහොමද? සත්කාර කරමින් ඒ සත්කාර දැන් ඒක හරි ලස්සනට විස්තර කරන එක. ඊට පස්සේ කියනවා මේ තථාගතයන් වහන්සේ ඊළඟට සිහි වුණා කියනවා මම මොන වගේ ශ්‍රමණෙක් මොන වගේ බ්‍රාහ්මණෙක් සක්කත්වා ගරුකත්වා ඒ වචන තමයි තියෙන්නේ එතන. ওই දෙක තමයි දැන් ඔය අල්ලගෙන ප්‍රශ්නයක් හදාගෙන තියෙන්නේ. එහෙමයි. සක්කත්වා කියන්නේ සත්කාර කරමින් ගරුකත්වා කියන්නේ ගෞරව කරමින්. ඒතර ගරුකත්වා කියන වචනෙට එතකොට මේ බුද්ධ දේශනාවල අර්ථ දෙද්දී අර්ථ සපේන අපගේ මේ ස්ථවිරයන් වහන්සේලා ආචාර්යපාදයන් වහන්සේලා එකට දා ගුරු තැන්හිලා කියලා වචනේ පාවිච්චි කරලා තියෙනවා. එහෙමයි. ගුරුවරයා කියන ගුරුවරයයි ගුරු තැන්හිලා කියන්නේ දෙකක් මහත්තයා. ඉස්සෙල්ලාම ඔය බෙදෙන කට්ටිය කඩන කට්ටිය හිත තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. ගුරුවරයයි ගුරු තැන්හිලායි කියන්නේ දෙකක්. තේරුණා කාරණා? එහෙමයි ස්වාමීනි. ගුරු තැන්හිලා කියන්නේ මොකද්ද? ගුරුවරයෙක් වෙනුවට තියාගත්තා කියන අදහස. ගුරුවරයා කරගත්තා කියන එක නෙමෙයි. ගුරු තනතුරේ ධර්මයේ තියුවා කියන අදහස. එහෙමයි ස්වාමීනි. ඒ අදහසින් තමයි එතකොට අපගේ ස්ථවිරයන් වහන්සේලා ආචාර්යපාදයන් වහන්සේලා ඒවට ලස්සනට මේ වචන දීලා තියෙන්නේ. මොකද ඉස්සර හිටපු උත්තමයන් වහන්සේ හරි සත්පුරුෂයිනේ. එහෙමයි ස්වාමීනි. තේරුණාද? මේ සත්පුරුෂයෝ දන්න ගුරුවරයෙක් ඇසුරු කරන සුන්දර ක්‍රමී. ඒ නිසා දන්න නිසා ගුරු තැන්හිලා කියන වචනේ ඒ සුන්දර වචනේ ගාරගෙන තියෙනවා. ඉතින් ඔයකත් එක තමයි පැටලලා තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඊළඟට එතන තියෙනවා මොන වගේ ශ්‍රමණේක්ද මොන වගේ බ්‍රාහ්මණේක්ද මම එහෙනම් සත්කාර කරමින් ගෞරව කරමින් ඇසුරු කරන්න ඕන. අන්න ඉතින් ගුරු තැන්හිලා කියන වචනේ දෙමීමේ දෝෂයක් නැති බව ප්‍රකට කරන මෙන්න මෙතන. අනිත් ඒකට තථාගතයන් වහන්සේ සිහි වෙනවා මගේ සීලස්කන්ධයට මගේ සමාධිස්කන්ධයට ප්‍රඥාස්කන්ධය ඊළඟට මෙන්න මේ කියන තුනට විමුක්ති ස්කන්ධයට යම් අඩුවක් තියෙනවා නම් ඒ අඩුව පුරව ගන්න තමයි මම මේ ශ්‍රමණේක් හොයන්න ඕන බ්‍රාහ්මණේක් හොයන්න ඕන සත්කාර කර කර ගෞරව කරන්නේ. එහෙනම් බලන්න ඒකට සත්කාර කර කර ගෞරව කරන හොයවි කොමකටද? අඩු සීලේ පුරව ගන්න. එන අඩු සීලේ ඇත්තටම පුරව ගන්න අපිට සැබෑ අද යුගයේ වගේ කියනවනම් අපි කියනවනම් ගුරුවරයෙක් නේද ඇත්තටම ඕනේ. එහෙමයි ස්වාමීනි. අන්න අඩු සීලි පුරව ගන්න කෙනෙක් හොයනනම් හොයන්න මොන ගුරුවරයෙක්. අඩු සමාධිය පුරව ගන්න කෙනෙක් කිව්වනම් ශ්‍රමණී බ්‍රාහ්මණයෙක් කිව්වනම් ඒ හොයලා තියෙන ගුරුවරයෙක්. ඒක සත්පුරුෂයන්ගේ ස්වභාවයක්. ඒක මහා බෝධිසත්වයෝ ගිහි ගිය අතහැරලම හොයලා තියෙනවා. ආහාර කාලාම ගාවට හොයාගෙන ගිය ගුරුවරයෙක් විදිහට. එහෙමයි ස්වාමීනි. ඒ සත්පුරුෂ බව. දැන් අද ඒ වගේ දැන් ඔය පොත් ටිකක් කියවල දැනුම ටිකක් හොයාගන්න කෙනාට ගුරුවරයෙක් වටිනාකම නැහැ නේ මහත්තයා. තේරුණා නේද? ඒතර ඒ කෙනාට මේකට මේ ගුරුවරයෙක් කියලා දාගත්තු එක යට ලොකු ප්‍රශ්නයක් එතකොට. ඒතර එයාගේ සත්පුරුෂ බවට තමයි ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් ඔය. එයාගේ සත්පුරුෂ භාවයේ ප්‍රශ්නයක් නිසා තමයි ඔක මේ පටලවගෙන තියෙන්නේ. තේරුණා නේද? එයා ලොකු ප්‍රශ්නයක් කරගෙන ඒක. ඒක ලොකු ප්‍රශ්නයක් කරගෙන මේ දේශනාවෙන් බැලුවනම් සැබවින්ම ශාස්ත්‍රුන් වහන්සේ ගුරුවරයෙක් තමයි හොයලා තියෙන්නේ.
ඒක වෙන මේ පාඩෙන් විස්තර වෙනවා මොකද්ද? තමන්ගේ අඩු සීලස්කන්ධේ පුරව ගන්න සම්පූර්ණ කරගන්න තමයි ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් හොයලා තියෙන්නේ. ඒතර ඇත්තටම හොයන්න ගුරුවරයෙක් නේද? එහෙමයි ස්වාමීනි. මේ මහත්තයා මේ ඇත්තටම අඩු සීල පුරව ගන්න කෙනෙක් හොයද්දී තමන්ට ඒක පිරිනව නම් ඇත්තටම මෙයා ගුරුවරයෙක් විදිහට හැඟීමක් ඇති වෙන්නේ නැද්ද මහත්තයාට? ඇති වෙනවා. ඇති වෙනවනේ. එහෙමයි. තේරෙනවද නේද? තමන්ගේ අඩු සංසිඳීම දියුණු වෙන කවුරු කෙනෙක් සපෝට් කරනවා නම් තමන්ට ගුරු හැඟීමක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවනේ. අපි දැන් ඉස්කෝලේ දැන් දෙමව්පියන්ට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන පූර්ව ගුරුවරයා කියන වචනේ පාවිච්චි කරනවා. පුබ්බාචාර්ය කියන වචනේ පාවිච්චි කරනවා. වැරදිද එතකොට තථාගතයන් වහන්සේ? ඇයි ඒ? ඇයි මුලින්ම එතකොට එන ගණිත විද්‍යාවෙන් රිසු ගන්නන්නේ එහෙමයි. නේද? නමුත් මේ ආචාර්ය කියන වචනේ පාවිච්චි කරන්නේ කොහොමද වෙන්නේ? ආචාර්ය කියන වචනේ පාවිච්චි කරන්නේ මුලින්ම හරිය යන්න එපා, මෙහි යන්න එපා, අර කරන්න එපා, මේ කරන්න එපා, මේ දේවල් කරන්න එපා, මේ දේවල් කරන්න කියන අපිට මේ සුන්දර ආදර්ශයේ මුලින්ම දෙන කෙනා කියන අර්ථයෙන් තමයි පුබ්බාචාර්ය කියන වචනේ පාවිච්චි කරන්නේ. මොන ආචාර්ය කියන වචනේ, ගුරු කියන වචනේ දෙන්න සුදුසු ක්‍රමයේ තේරුම් ගන්න පොඩ්ඩක් එතකොට. තමන්ගේ අඩු සීලස්කන්ධි පිරෙන්න කෙනෙක් සපෝට් කරනවා නම් ඇත්තටම මේ ආචාර්ය තරතුරේ තියන සුදුසු. එහෙමයි ස්වාමීනි. එතකොට මේ පැවිද්දෙකුට ආචාර්යවරයෙක් පත් කරගන්න පිණිස කරුණු කරන කෙනෙක් ඒ පිණිස. තමන් පංචශීලයේ පිළිහිట్లా ඉන්නේ. පංචශීලයේ පිළිහිටගෙන උදාර සීලයක පිළිහිටන් යාට සපෝට් කරනවා, අවවාද දෙනවා, අනුශාසනා දෙනවා. ඒ අර්ථයෙන් ආචාර්ය කියන වචනේ පාවිච්චි කරනවා. ආචාර්යවරයා. එහෙමයි ස්වාමීනි. බලන්න එතකොට මේ ඒ අර්ථයෙන් තමයි ඒක දෙන්නේ එතකොට ඒක. ඒතර එහෙනම් සැබවින්ම අපේ සර්වඥයන් වහන්සේ හොයලා තියෙන කවුද? ගුරුවරයෙක්. එහෙමයි. ඒක වරද්දගත්ත කියලා ඉතින් මේ ඔබ තමයි සාමාන්‍ය ස්වභාවය. ඉතින් අර වචනයක් වරද්දගෙන ඒක හුවා දක්වලා කතා කරලා හරි ලේසියිනේ එතකොට සමාජගත වෙන්න. එහෙමයි. සේනා නේද? එන ඉතින් සක්කත්තා ගරුකත්තා කියන වචනේද එතකොට අර මේ මහතෙරුන් වහන්සේලා, ස්ථවිරයන් වහන්සේලා, ආචාර්යයන් වහන්සේලා ඒකට ලස්සන අර සුන්දර වචනයක් තියෙන ගුරු තැන්හිලා. ගුරුවරයාත් නෙමෙයි, ගුරු තැන්හිලා. ගුරුවරයෙක්ගෙන් වෙන්න ඕන කටයුත්ත කරන්න, ඒ කටයුත්ත කරන්න අන ධර්මයේ එතන තියුවා කියලා අදහස් තමයි තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. සක්කත්වා ගරුකත්වා. ඒ වචන තමයි තියෙන්නේ. ඒ ගරුකත්වා කියන වචනේ තමයි ගුරු තැන්හිලා. ගුරුවරයා නෙමෙයි, ගුරු තැන්හිලා. එහෙමයි ස්වාමීනි. ගුරුවරයෙක්ගෙන් වෙන්න ඕන කාර්යභාරය කරගන්න ධර්මයේ එතන තියුවා කියලා කියනවා. ගුරුවරයා කරගත්ත ගුරුවරයෙක් නෑ සාරවත්ඥයන් වහන්සේ. එහෙමයි ස්වාමීනි. ගුරු තැන්හිලා කියන වචනේ තියෙන්නේ. ගුරුවරයෙක්ගෙන් වෙන්න ඕන සේවය ඇත්තම තථාගතයන් වහන්සේ අවබෝධ කරපු මේ ධර්මය විසින් නැවත නැවත තමන්ගේ ජීවිතේට ආරක්ෂාව ගේන විදිහට, රැකවරණ ගේන විදිහට තමන්ගේ ගෞරවය ධර්මයට දුන්නා කියන අදහස. තථාගතයන් වහන්සේට කෙලස්. එහෙමයි ස්වාමීනි. සම්පූර්ණ එතකොට ඒ විමුක්තිය, ඒ ප්‍රඥාව සම්පූර්ණ කරලා ඉවරයි. අමා මහ නිවනට පත් වෙලා ඉවරයි. සර්වඥ බවට පත් වෙලා ඉවරයි. නමුත් ඒ සර්වඥ බවට ගෙනත් දුන්නේ ධර්මයකින් කියලා තථාගතයන් වහන්සේ දන්නවා. ඒ තථාගතයන් වහන්සේ ගුරු තැන්හිලා තියුවා. සාදු සාදු ස්වාමීනි. ඒ ධර්මයට සත්කාර කරමින්, ගෞරව කරමින් වාසය කළා. ඒ නිසා ගුරු තැන්හිලා කියන වචනේ පාවිච්චි කළා. එච්චරයි. එහෙමයි ඒක ස්වාමීනි. මහ ලොකු අරුබුදයක් කරගන්න ඕනේ. ඒ නිසා ඒ කියන කට්ටියත් ඒ කාරණේ තේරුම් ගත්ත නම් හරි නේද? හොඳයි ස්වාමීනි. අවසරයි ස්වාමීනි. ඉතින් හැපරිද්දෙන් අපිට කරුණු නිරවුල්ව දරා ගන්න අවකාශය තියෙනවා. ශ්‍රද්ධා දම් සභා මණ්ඩපයේ සමග ඉරිදා රාත්‍රියේ පින්වන්ත හැමදෙනාම රැඳෙන්නේ 011270 දුරකථන මාර්ගය ඔස්සේ ඔබේ දහම් ගැටලුව අපිට යොමු කරන්න කියලා අපි ආරාධනා කරනවා. දැන් අවස්ථාව කුරුණෑගල ප්‍රදේශයට වෙන්වන්නේ පින්වන්ත තිලාන් මහත්මයා දුරකථනේ. තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි, නමෝ බුද්ධාය. හාමුදුරුවනේ මේ හාමුදුරුවනේ මොකක්ද දැන් අපි ගිහි ජීවිතයකට මේ මව් කුසක් පිළිසිඳ ගන්නේ මේ පෙර කරපු කර්ම අනුවනේ මව් කුසක් පිළිසිඳ ගන්න. එතකොට අර පොසත් පවුලක, දුප්පත් පවුලක, සාමාන්‍ය පවුලක පිළිසිඳ ගන්න තමන් කරපු කර්මය අනුවනේ. එහෙමද හාමුදුරුවෝ? එතකොට දැන් අපිට විවාහ ජීවිතයක් වුණත් මේ හම්බ වෙන්නේ ඒ වගේම දැන් අපි දැන්
හාමුදුරුවනේ ජීවිතය පවත්වා ගන්න රැකියාවක් ඇත්තටම ඕනේ. ඒ රැකියාව එන්නේ ලැබෙන්නේ මේ පෙර කරපු කර්ම අනුවද Tamanට රැකියාවක් කියන්නේ හාමුදුරුවනේ. ඒක දැනගන්න ඕනේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි නම හාමුදුරුවනේ. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමී. කර්මය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මොන කර්මය කියන වචනේ තරට විග්‍රහ කරලා. හැමතිස්සෙම අපි කියනවා කර්මය කියලා. කර්මය කියලා කිව්වේ එතකොට බුදුරජාණන් වහන්සේ චේතනාව ගැන අපේ හිතේ උපදින සිතිවිලි. ඒතර හොඳ සිතිවිලි ඇතුනොත් මොන කර්මයක්ද ඒක? හොඳ කර්මයක්. නරක සිතිවිලි ඇතුනොත් එතකොට ඒක නරක කර්මයක්. අපි තුන නරක සිතිවිලි අපේ හිතේ වැහි වහින්න මහත්තයා හිතන්නේ අපි තුම ඔන්න තරුණ වයසේ දරුවෙක්. එහෙමයි ස්වාමීන්. වැරදි කාම සේවනයේ සම්බන්ධයෙන් එයාගේ මනස දිගටම දුවන්න ගත්තොත් එයාගේ හොඳ අධ්‍යාපනයකට එයාගේ මනස ફોකස් කිරීමේ හැකියාව මොකද වෙන්නේ? නැති වෙලා අඩු වෙලා යනවා සර්. හොඳ අධ්‍යාපනයතර සඵල කර ගැනීමේ හැකියාව නැති ඒකම වෙනවා. නැති වෙනවා හේසන්. එතකොට හොඳ අධ්‍යාපනය සඵල කර ගැනීම බර හොඳ රැකියාවක් කිරීමේ හැකියාව නැති වෙනවා සර්. නැති වෙලා යනවා. එහෙමයි. ওই පුරුදු සංසාරයෙන් ආවගේ පෙර ජීවිතේ අපි තුනේ බහුල වශයෙන් වැඩි කාම සේවනයේ හැසිරෙලා. අපි තුන පිනක් නිසා මනුස්ස ලෝකෙට ආවා කියලා. ඒතර එයාට අර වගේ හොඳ අධ්‍යාපනයකට මනස ફોකස් කරන්නේ සසර පුරුද්ද එයාට බාධා කරයිද නැද්ද? බාධා කරනවා සර්. අන්න දැක්කනේ. එහෙමයි. බාධා කරනවා. එහෙනම් මොකද එහෙනම් රැකියාවට හොඳ රැකියාවකට යන්නේ යාට සසරි කර්මී බලපාලා නැද්ද? බලපානවා ස්වාමීනි. සසරින්ම ඉන්නවා. දැන් අනාචාරය හැසිරිච්ච කෙනෙක් නම් පෙර ජීවිතේ යාට පුංචි කාලේ මේවල සංවේදී වෙනටක් ගාලා. පරිසරය හැදෙනවා. එතන මොකද වෙන්නේ? පොඩි වයසේදීම එතකොට යාට අර අධ්‍යාපනයේ මනස ફોකස් කරන්න බෑ. යාට වදයක් අහන් ඉන්න එකත් වදයක්. නරක දෙයට මනස ඇබ්බැහි වෙලා නම් තියෙන පෙර සසරදීම මේ ජීවිතේ පුංචි කාලේ ඉඳලාම එතකොට අර ගුරුවරයෙක්ගේ වචනේ අහගෙන පැයක් ඉන්න බෑ යාට. පොඩි වයසේදී මේකනේ සමහර අය ඕ ලෙවල් වයසේදීම ඉස්කෝල කට් කරනවා. ගියත් හරියට කරගන්න යා ඉස්කෝල වල අරුබුදු දා ගන්නව රණ්ඩු හදා ගන්නව නැද්ද? එහෙමයි. ඊට පස්සේ ඒ අතරේ සමහරලාට ගුරුවරියුත් එක්ක පැටලෙනවා. ඒ සමහර ඉස්කෝලේ ඉන්න ළමයිත් එක්ක පැටලලා ඒ වගේ ආස්වාදයෙන් හොයලා යනවා. මොකද වෙන උසස් අධ්‍යාපනයේ සඵල කරගන්නේද? කරගන්නේ නැහැ. අනේ එතකොට උසස් රැකියාවක් කිරීමේ හැකියාව නැති වෙලා යනවා. සමහරට ඒ කෙනාට ඊට පස්සේ ඉන්නේ කාර්මික රැකියාවක් මොකක් හරි. ගොවිතැන්පත් නේද? ඊට පස්සේ පොඩ්ඩක් ඔය ඉඳලා කොහොම හරි පොඩි කෝස් එකක් කරලා රටපයින්නවා. සමහරට ඒකවත් කරගන්න බෑ. වෙන්නේ නැද්ද? වෙනවා ස්වාමීනි. එතකොට බලන්න එහෙනම් කර්මය කියන එක බලපාල නැද්ද? යාගේ උසස් අධ්‍යාපනයට බලපෑමක් කළා හොඳ රැකියාවකට යන තියෙන අවස්ථාව අවහිර කරලා නැද්ද? අවහිර කළානේ. අපි තුමු ඩ්‍රග්ස් අපි තරුණ වයසේ ළමෙක් අවුරුදු 16 17 18 ළමෙක්. හොඳ අපි තුමු ඒ ලෙවල් වුණ අපි තුමු යා ඒ 10ක් ගන්න. ඒ දක්වා යා රසත්පුරුෂ ඇසුරක් හම්බුන්නේ නැහැ. එයා රසත්පුරුෂ ඇසුර මුණ ගැනීම නිසා එයා ඩ්‍රග්ස් වගේ දෙයකට මත්ද්‍රව්‍යයකට තදින් ඇබ්බැහි වෙන්න ගත්තොත් එහෙම මොකද වෙන්නේ? එයාගේ ඊළඟට අධ්‍යාපන ඉහළට යන්න පුළුවන් දෙයක්. බැරි වෙන්න පුළුවන් සමහරවිට. එහෙමයි ස්වාමීනි. ඒකට එයා හොඳ රැකියාවක් කිරීමේ හැකියාව මොකද නැති වෙලා යනවා. බලන්න එතකොට එයා මානසිකව එතකොට යම් චේතනාත්මකව යම් ක්‍රියාවකට ඇබ්බැහි වුණා. චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. චේතනාව කර්මයේ චේතයිත්වා කායේන වාචාය මනස කම්මං කරෝති. කයින් වචනින් මනසින් කර්ම රැස් කරනවා. අසත්පුරුෂ ඇසුරට වැටෙනවා. ඊට පස්සේ යා ඩ්‍රග්ස් වගේ දෙයක් වුණ ඒකට ආස්වාදයෙන් ඇලෙනවා ආද්‍යයත්. චේතනා එකටම නැවත නැවත සකස් වෙනවා. ඒ ක්‍රියාවටම නැවත නැවත ඇබ්බැහෙන කර්ම රැස් කරනවා. ඒ රැස්වීම තුළින් එයා දැන් මොකද වෙන්නේ? උසස් අධ්‍යාපනයට ફોකස් කරගන්න බැරුව එයාගේ එතනින්ම රැකියාව වෙනස් වෙන්නේ නැද්ද? වෙනස් වෙනවා ස්වාමීනි. රැකියාව වෙනස් වෙනවා. එහෙමයි. කල්පනා කරලා බලන්න පොඩ්ඩක්. අන්න බුදුරජාණන් වහන්සේ කම්මස්සකා කර්මය තමයි සුඛී දේ වෙන්නේ. අපිට ඕන දෙයට අපි හැම කෙනාටම යන්න බෑ. ඕන දෙයට යන්න නම් සසර දිනු කරපු සීල බලයක් තියෙන්න ඕන. සීලයෙන් අපේ ආධ්‍යාත්මී අපට අවශ්‍ය යහපත් තැනට යන්න ඕන දෝෂ සිඳලා දාන සීලය විසි. සීලෙන් කරන්නේ එහෙම එකක්. දෝෂ සිඳිනවා. එහෙමයි. දෝෂ සිඳිනවා. ඊළඟට තමයි
ආධ්‍යාත්මී අපි කාම විතරක සිඳිනවා. ව්‍යාපාද හිංසා විතරක සිඳිනවා. නරක පුරුදු සිඳිනවා සීලේ. එහෙමයි. මෛත්‍රීන් ද්වේෂය සිඳලා දානවා. නිතර තරහ යන කෙනෙකුට නම් අපි හිතමු දැන් අධ්‍යාපනයක් ලැබලා කොහොම හරි. පසු කාලීන යම් යම් හේතු නිසා යා විවාහ වෙලා ආර්ථික ප්‍රශ්නත් එක්ක පවුලේ දරුවන්ගේ ප්‍රශ්නත් එක්ක යා අපි හිතමුකෝ හරියට ගැටෙන කෙනෙක් කියලා. සමහරවිට රැකියාව ලැබිච්ච තැන රැකියාව හරියට කරගන්න බැරි වෙලා එතනින් මේ රැකියාවෙන් දොට්ට දාපු අවස්ථා චරිත නැද්ද? එහෙමයි. එහෙම තියෙනවා. බලන්න ලැබිච්ච රැකියාවත් අහිමි වෙනවා. කුමක් නිසාද? චේතනාවනේ කර්ම. සම්දිට්ඨික විපාක. සමහර පෝසත් මිනිස්සු ලංකාවේ ප්‍රසිද්ධ මිනිස්සු නරක දේවල් නරක චේතනාවට ඇබ්බැහි වෙලා ඒක බැහැර කරගන්න බැරුව කයින් වචනින් ක්‍රියාවට නංවලා මේ ජීවිතේ ප්‍රසිද්ධිය වනසගත්තු කට්ටිය නැද්ද? මතකද ඉන්දියාවේ හිටියා එක් කාලෙක දැන් අවුරුදු 5කට 6කට පෙර මම දැක ඒක විසිද්ධියක් රාණු මොණ්ඩාල් කියලා කෙනෙක්. එහෙමයි ස්වාමී. ඇය පදික වේදිකාවේ මේ රේල් ස්ටේෂන් එකේ පදික වේදිකාවේ සින්දු ගීකේ ඉන්නකොට කෙනෙක් වීඩියෝ කළා. මේ කටහඬ හරි මිහිරි. එහෙමයි. මම ඒවත් කල්පනා කළා ඇයි මිහිරි වුනේ. ඇයි උපතින් මට පේන්නේ දුප්පත්. දීන ජීවිතයක් ගත කළා තියෙන. ඒතර ඇය හැමතිස්සෙම අනිත් අයට පින්සෙන්ඩු වෙවි නරක වචන බය නිසා නරක වචන පාවිච්චි කරන්නේ නැහැ. බය නිසා. ඇය වචන පාලනය කරගෙන අවුරුදුන් බර ගන්න මම හිතන්නේ ඔය සිද්ධියට යා මේ වීඩියෝ එක දාන කාලේ නෝට ඇයට අවුරුදු 50 55ක් විතරයි. එහෙමයි ස්වාමී. ඇය අවුරුදු 55ක් මේ ජීවිතේ සමහර විට බය නිසා ඇය වචන සංවර කරගෙන ඉඳලා. ඇයිගේ වචන සමහරට මිහිරි. දැක්කනේ මිහිරි වෙලා එකයි ගියේ සමාජ මාධ්‍යයට. ඇය ඉන්දියාවේ හිටපු ප්‍රසිද්ධ ගායකයෝ ප්‍රසිද්ධ චිත්‍රපටි අධ්‍යක්ෂකවරු ඇය ගෙනාව රංගමණ්ඩලයට ගෙනාවා. ඇය පුංචි කලකින් ඇය විශාල ප්‍රසිද්ධියටපත් වුණා. ඒ ප්‍රසිද්ධ ගායකයෝ කියපු සින්දු ඇයට දුන්නා කියන්න. ඇය විශාල වශයෙන් ඉපෙව්වා. බලන්න ඇයගේ නොමනා හැසිරීම නිසා. ඇයි මේ සමාජ මාධ්‍ය හරහා විස්තර වෙන විදිහට තියෙන්නේ. ඇයගේ නොමනා හැසිරීම ඇයි විශාල වශයෙන් විලාසිතාවට ආස කරලා තියෙනවා. ඒකත් එක්ක විශාල වශයෙන් මෙය මානසිකව නිකන් අමුතු චරිතයක් බවට පත් වුණා. ඒ මානසික දෝෂ ටික නිසා ඇයි ඊට පස්සේ මේ ප්‍රසිද්ධිය සුළු කලකින් අවුරුදු දෙකකින් තුනකින් සියල්ල නැතිලා ගියා. ඇයි ඒක වෙනස් වෙලා ගියේ? ඇයිගේ චේතනාත්මක සිදුවෙච්ච විපර්යාසයත් එක්ක. චේතනාව කියන කර්මය. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. එහෙමයි. මේ ලෝකේ පෝසත් මිනිස්සු කී දෙනෙක් වැරදි සිතිවිලි පහල කරලා හිරේ විලංගුවේ වැටලා පින දැන් ලක්ෂරි ගෙවල් වල හිටපු මිනිස්සු. වැරදි වැඩ කළා අහුවෙලා හිරේ විලංගුවේ වැටලා අර සැපේ විඳිනවද? සැපේ වහගන්නේ. එන දේශයෙන් පින වහගන්නවා කියන උදාහරණයක් තමයි ඔක මහත්තයා. එහෙමයි ස්වාමීනි. මේ ලක්ෂරි පවුලක ඉපදිච්ච ළමයා දේශයට යට වෙලා මොන හරි වැරද්දක් කරලා අහුවෙලා අවුරුදු ගණන් හිරේ විල එක මිනිහයි මරන්නේ සමහරලා. හිරේ විලංගුවේ වැටලා අවුරුදු 20 ඉන්නවා. කොහොර සැපේට මොකද උනේ? දේශයෙන් වහගත්තා. එහෙමයි. ලෝභයට යට වෙලා සමහර මේ පුංචි දරුවෝ දැරියෝ විනාශ කරලා හිරේ විලංගුවේ වැටිලා අර මහා සැපේ අහිමි කරගෙන හිරේ විලංගුවේ අවුරුදු 25 දී දුක් විඳින කට්ටිය සමාජ දකින්නේ නැද්ද? ඇයි? ලෝභයෙන් යටවීම කියන්නේ පින වහගන්න. පින වහගන්න එකට සම්දිට්ඨික වහගන්නට උදාහරණ වුණා. මෝහයට යට වෙලා වැරදි ක්‍රියාවල් කළා මහා පෝසත් පවුල් වල ප්‍රසිද්ධ පවුල් වල ධනවත් පවුල් වල මිනිස්සු හිරේ විලංගුවේ වැටලා දුක් විඳින කට්ටිය නැද්ද? එහෙමයි. අන්න මෝහය කියලා කියන්නේ මේ ජීවිතේ පින වහගන්නවා. කර්මයේ කම්මස්සක කර්මයයි සොකිය දේ බවට පත් වේ. උකරණින් තීරුම් ගන්න. කම්ම යෝනි කර්මය තමයි උපත තීරණය කරන්නේ. පෝසත් තැනකට ගෙනියනවද දුප්පත් තැනකට ගෙනියනවද තීරණය කරන්නේ කොහොමද? තමන් පෙර ජීවිතේ මානසිකව හදපු චේතනා ලෝකය. ඒ චේතනාව ප්‍රතිබද්ධලා රැස් කරපු කාය සංවරේ වාචික මානසික දේවල් වල ලෝකය තමයි මෞගස්ට ගෙනියන එක දිව්‍ය මේ ඕපපාතික උපද්දවන බිත්තරයත් වලට ගෙනියනද තීරණය කරන්නේ චේතනා ප්‍රතිබද්ධ. එහෙමයි ස්වාමීනි. ඒකයි කම්ම යෝනි කියන්නේ. කම්ම බන්දු. බන්දු කියන්නේ හැමතිස්සෙම තමන්ට පිටට ඉන්න කෙනානේ. බලනකොට තමන්ගේ පිටිපස්සෙන් හැමතිස්සෙම ඉන්නේ දුක නම් නරක චේතනාවල ප්‍රතිඵල. කම්ම බන්දු කියන්නේ අර්ථය. එහෙමයි ස්වාමීනි. තමන්ගේ පිටිපස්සෙන් හැමතිස්සෙම වෙන සැපය නම් යහපත් චේතනාවල ප්‍රතිඵල. පිටිපස්සෙන් ඉන්නේ හැමතිස්සෙම කර්මය.
කම්ම පටිසරණ කර්මය තමයි කියන පිළිසරණ කරගෙන. බලන්න කොච්චර සුන්දර ධර්මයක්ද කොච්චර සුන්දර සත්‍යයක්ද කියලා බුදු කෙනෙක් සොයාගෙන. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් ඒ කරුණෙම මම හිතන්නේ පුතාට ඒ කරුණ ටික තේරුම් ගන්න ලස්සන කාරණාවක් බවට පත් වෙයි කියලා. හොඳයි ස්වාමීනි සාදු සාදු අපිට අවසරයි ස්වාමී. ඉතින් ශ්‍රද්ධා ධම්සභා මණ්ඩපයේ සමගිරිත රාත්‍රියේ සදහවතුන් රැඳෙන්නේ ශ්‍රද්ධා රූප ዋහිනිය ඔස්සේ වගේම ලක්කිරු ගුවන් විදුලිය ඔස්සේ අන්තර්ජාල සජීවී විකාශනයන් ඔස්සේ හැමදෙනා සමීපයේ ධම්සභා මණ්ඩපේ 0112 දුරකථන මාර්ගය ඔස්සේ වේදාම් ගැටලුවත් අපට ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා. අපි ඊළඟට තංගල්ල ප්‍රදේශයේ ඉඳලා අපට කතා කරන පින්වන්ත දමයන්ති මහත්මියට අවස්ථාවෙන් කළා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඔබ වහන්සේ දීපා නැමද අවසර පතනවා. ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. පතන් අවබෝධයකින් නමම හනිවනින් සැනසෙත්වා. ස්වාමින්වහන්සේ මට ඇති ප්‍රශ්නය මේ අනිත්‍ය වූ දේ නිට්ටය වශයෙන් ගැනීම, දුක්ඛ වූ දේ සුඛයයි ගැනීම, අනාත්ම වූ දේ ආත්ම වශයෙන් ගැනීම, අසුභ වූ දේ සුභයයි ගැනීම තුල දිට්ඨි විපල්යාසය, චිත්ත විපල්යාසය, සංඥා විපල්යාසය, සෝතාපට්ටි ඵලය තුල පිහිටන ආකාරය දැනගන්නත් තව ගැටලුවක් තියෙනවා. පටිච්ච සමුප්පාදය හා පටිච්ච සමුප්පන්න යන කරුණු දෙකේ තේරුම අප සියලු දෙනා වෙනුවෙන් පහදා දෙනමින් ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමී. මම දෙවෙනිදා ප්‍රශ්න ඉස්සෙල් උත්තරයක් දෙනවා. එහෙමයි ස්වාමී. පටිච්ච සමුප්පාදය කියන විද්‍යා පත්‍ය සංඛාර සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සු පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්ති. මේ පටිච්චසමුප්පාදය. පටිච්චසමුප්පන්න කියලා කියන්නේ එතකොට මේ ඉපදීම කියන්නේ පටිච්චසමුප්පන්න දෙයක්. එහෙමයි ස්වාමීනි. හේතුඵල ධර්මයෙන් හැදෙන දේ පටිච්චසමුප්පන්න. ඊට පස්සේ ඉපදීමත් එක්ක ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් ඒවා පටිච්චසමුප්පන්න දේවල්. භවය කියන්නේ උපාදාන ප්‍රත්‍යයෙන් හැදිච්ච දෙයක්. ඒ නිසා භවය කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. උපාදාන කියන්නේ තණ්හා ප්‍රත්‍යයෙන් ඇති වෙන එකක්. අවිද්‍යාව සහගතව ඇති වෙන දෙයක්. ඒකට ඒක නිසා උපාදාන කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. පටිච්ච හේතුඵල ධර්මයෙන් හැදෙන දේවල් වලට කියන පටිච්ච සමුප්පන්නයි. අවිද්‍යාව කියන්නේ පටිච්ච සමුප්පන්න දෙයක්. සංස්කාර කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන තියෙන දෙයක්. හැදෙන දෙයක්. එතකොට පටිච්ච සමුප්පන්නයි. එතකොට මේ සංස්කාර ප්‍රත්‍යයෙන් තමයි විඥානය. ඒක නිසා ඒක විඥානෙත් පටිච්ච සමුප්පන්නයි. ඒ අර්ථයෙන් තමයි පටිච්ච සමුප්පන්නය පටිච්ච සමුප්පාදය වෙන් කරගන්නේ. එහෙමයි ස්වාමී. ඊළඟට කිව්වර මේ කතන්දරයක් කියලා ඒ කතන්දරේ ගැළපීමක් නැහැ. එහෙමයි ස්වාමී. එතකොට ඒ කිව්වේ අර අනිත්‍ය දේ පිළිබඳ නිට්ටයයි කියන සංඥාව. ඒක සංඥා විපල්යාස. එතකොට මේ දුක් දේ පිළිබඳ සැපයි කියන සංඥාව. ඊට පස්සේ අනාත්ම දේ පිළිබඳ ආත්මයි කියන සංඥාව. එහෙමයි ස්වාමී. දුක් දේ පිළිබඳ ඊට පස්සේ මේ අසුභ දේ පිළිබඳ සුභයි කියන සංඥා. ඒවා සංඥා විපල්යාස. ඊවත් එක තමයි එතකොට මේ අපි දිට්ඨි විපල්යාස වලට පවා ඔක්කොම වැටෙන්නේ. එහෙමයි. ඒතර සියලු ප්‍රශ්න වලට හේතුව ඒක. එතකොට ඒ ඔක්කොම තියෙන්නේ සක්කාය දිට්ඨියත් එක්ක. ඒ ඔක්කොම ටික මනසේ තියෙන සක්කාය දිට්ඨිය තියෙනකන් තමයි. එහෙමයි ස්වාමී. ඒ කියන්නේ මේ රූපය පිළිබඳව තමන්ගේ හිත ඇතුලේ ඇති වෙන වැරදි ප්‍රතිරූපේ. වැරදි සංඥා, වැරදි අදහස. ඒකට කියනවා රූපං අත්තනෝ සමනුපස්සති. රූපේ තමන් කියලා හිතන. රූපවන්තම් වා අත්තාන. රූපෙන් හටගත්තු තමන් ඉන්නවා කියලා හිතන. ඊළඟට රූපස්මින් වා අත්තාන. රූපේ තුල ආත්මයක් තමන් ඉන්නවා කියලා හිතන. එහෙමයි. තමන් තුල රූපේ ඉන්නවා කියලා හිතන. තියනවා කියලා හිතන. ඒතකොට මෙන්න මේවා මනසේ තියෙන වැරදි අදහස් ටික. ඔය පිළිබඳ ඔය වගේ තමයි වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ පහම් පිළිබඳ ආකාර හතරකින් අපේ හිතේ වරදවාගත්තු අදහස් ටිකක් තියෙනවා. ඔක්කොම 20 ආකාර. ඒකට තමයි සක්කාය දිට්ඨිය කියන්නේ. උතර ඒ සක්කාය දිට්ඨියත් එක තමයි ඔය කියන සංඥා විපල්යාස, දිට්ඨි විපල්යාස ඔක්කොම අපේ ආධ්‍යාත්මය තුල හිර වෙලා තියෙන්නේ.
එහෙයි ස්වාමීනි. එතකොට කෙනෙක් සෝතාපන්න වෙනකොට අන්නේ සක්කාය දිට්ඨිය තමයි බිඳිලා යන්නේ. සෝතාපන්න වෙනකොට සෝතාපන්න වෙන්නේ මනස තුළ ප්‍රඥාව ඉපදුණු සැනින්. එහෙනම් ප්‍රඥාව උපදින්නේ කොහොමද? යෝනිසෝ මනසිකාරේ පත්ති. එහෙමයි. ඒ පිණිස තමයි අපි ওই රූප මේ වේදනා සංඥා සංකාර විඥාන දේශනාවක දවසක් ඇහුවා මේ කෙනෙක් සෝතාපන්න වෙන්නේ කොහොමද? සාරිපුත්‍රයන් වහන්සේ වදාලා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි. ඒ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන දුකයි. නමුත් ලෝක සත්‍යය ඒක දන්නේ නැහැ. මේ රූප වේදනා සංඥා සංකාර අනාත්මයි. තමන්ගේ වසඟේ තියාගන්න බෑ. gaduwak වගේ මේක. හුලක් වගේ. අන්නේ ටික සත්‍යයක්. ඒක අපි විමස බලන්න ඕන. අනිත්‍යයි. දැන් අනිත්‍යයි කියලා හිත දන්නේ. අපි වචනෙන් ඇහුවට හිත දන්නේ. හිත තේරුම් ගන්න. හිතේ පොඩ්ඩක් අපි පොඩි සනිටුහන් කිරීමක් කළාට ඒක හිතේ බැස ගන්න. ඒක අපි නැවත නැවත හිතට තේරුම් කළ දෙන එක තමයි යෝනිසෝ මනසිකාරය. තමන්ගේ හිතට සත්‍ය තේරුම් කළ දෙනවා. ඒක කල්පනාවෙන් තමයි කරන්න තියෙන්නේ හැමතිස්සෙම. එහෙමයි. ඒකට තමයි අපි යෝනිසෝ මනසිකාරය යදනවා කියලා කියන්නේ. මේ රූපේ තියෙන අනිත්‍ය ස්වභාවය හොඳට සිහි කරන්න ඕන. වේදනාවේ තියෙන අනිත්‍ය ස්වභාවය සිහි කරන්න ඕන. සංස්කාරවල තියෙන අනිත්‍ය ස්වභාවය හොඳට සිහි කරන්න ඕන. විඥානයේ තියෙන අනිත්‍ය ස්වභාවය සිහි කරන්න ඕන. පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවය හොඳට සිහි කර කර බලන්න ඕන. අන්න ඒක සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න උපකාර කරනවා. එහෙමයි ස්වාමීනි. එතකොට අර සියන ඔක්කොම සංඥා විපල්යාසයි ඔක්කොම නැති වෙන්නේ කරුණක් බවට පත්. එහෙමයි. ඒක ඒ අයුරින් තමයි මේ කටයුතු කරන්න තියෙන්නේ. හොඳයි ස්වාමීනි. අවසරයි ස්වාමීනි. ඉතින් අපිට ඒ කරුණාරබය අපි දරා ගන්න ඕන ආකාරය පිළිබඳව අපේ ගරු ස්වාමීන් වහන්සේ අපට පැහැදිලි කරලා දෙන්නට යෙදෙන. ඉතින් ඔබේ දහම් ගැටළු ඔස්සේ අපිට ධර්මයේම දායාද කරගන්න පින්වත් අවකාශ මේ රාත්‍රියේ උදාවන්නේ. පින්තෝ 11270 දුරකථන මාර්ගය ඔස්සේ ඔබේ දහම් ගැටළුවත් යොමු කරන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. තිස්ස මහා රාම ප්‍රදේශයේ ඉඳලා අපිට කතා කරන පින්වන්ත නන්දා මහත්මිය වෙනුවෙන් අපි ඊළඟ අවස්ථාව වෙන් කරගත්තා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මගේ ප්‍රශ්නේ මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා භාවනා වශයෙන් වඩන හැටි දැනගන්නයි මේ මෛත්‍රී භාවනාව විදර්ශනා කරන හැටි දැනගන්නයි. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. තිරුවන් සරණයි පින්වන්ත ඔබට අවසරයි ස්වාමීනි. ඒක ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥා ටික මේ හදිස්සිය ඔක්කොම පැහැදිලි කරන්න බෑ. එහෙමයි ස්වාමීනි. අපි ඉස්සරින් එක සංඥාවක් අද පැහැදිලි කරමු. හොඳයි ස්වාමීනි. එහෙනම් මේ අපේ මහත්යන මතක තියාගන්න මේ හැම ධම්සභ මණ්ඩලයෙන් පළවෙනි ප්‍රශ්නේ. හොඳයි ස්වාමීනි. අපිට දවස් අදත් එක දවස් 10කින් කරලා අවසන් කරන්න පුළුවන්. හොඳයි. අද අපි එතකොට දස සංඥාව එකක් තමයි අනිච්ච සංඥා. අනිච්ච සංඥා. ඉතින් අනිච්ච සංඥා කියන්නේ ඉද බික්ක විබිකු අරඤ්‍යගතෝවා රුක්ක මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉතිපටි සංචික්කති. එයා හුදකලා තැනකට ගිහිල්ලා ආරණ්‍යයට ගිහිල්ලා මේ විදියට කල්පනා කර කර ඉන්නවා කියලා මෙන්න යෝනිසෝ මනසිකාරය. රූපං අනිච්ච. රූපය අනිත්‍යයි. වේදනා අනිච්ච. වේදනාව අනිත්‍යයි. සංඥා අනිච්ච. සංඥාව අනිත්‍යයි. සංඛාර අනිච්ච. සංඛාර අනිත්‍යයි. විඥාන අනිච්ච. විඥානය අනිත්‍යයි කියලා. එහෙමයි ස්වාමීනි. ඉතිමේසු පංච සුපාදානස්කන්ධේසු අනිච්ච සංඥා. මේ විදිහට පංච උපාදානස්කන්ධේ අනිත්‍යයි කියලා හැමතිස්සෙම හිතට කියලා දෙන්න ඕන. කියලා දෙනකොට මොකද වෙන්නේ? කාලයක්. එකම කරුණ උනත් ළමයින්ට ඔය ඇසුරු කරන්න එපා, මෙහෙම ප්‍රශ්න තියෙනවා කියලා හැමතිස්සෙම දෙමාපියෝ කිය ඉන්නේ ඇයි? ළමයිට ඔක අමතක වෙනවා. එහෙමයි. ඒ වගේ තමයි අපේ හිතටත් රූපය අනිත්‍යයි කියලා අමතක වෙනවා. ඒකනේ ටක් ගාලා ආයි රූපේම අපේ හිත මේ රූපෙටම අපේ හිත යන රූපෙම සතුටින් පිළිගන්නේ අනිත්‍යයි කියලා අපේ හිතේ රූපය අමතක වෙන නිසාද අපේ හිතේ හොඳට කාවැදලා තියෙන නිසාද? අමතක වෙන නිසා. එහෙයි ස්වාමීනි. ඒ අමතක අන්නේ ඒක මතක් කිරීම තමයි අපි හැමතිස්සෙම කරන්නේ. රූපය අනිත්‍යයි. මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු මේ ශරීරයනේ රූපය කියලා බුදා භාගතුන් වහන්සේ විස්තර කළේ. එහෙමයි ස්වාමීනි. එතකොට අපේ ශරීරයේ ආධ්‍යාත්මික ශරීරයේ බාහිර ශරීර තියෙනවා. එතකොට මේ සත්තු වේවා මිනිස්සු වේවා
එතකොට ඔක්කොම බාහිර ශරීරය. එතකොට අජ්ජත්තම්මා බහිද්ධාවා ඕලාරිකම්බා සුකුමම්බා. ඒතර සියුම් ශරීර තියෙනවා, ගුරුස් ශරීර තියෙනවා. ඒත් ඉතින් සතර මහා ධාතු හතරක් තමයි තියෙන්නේ උතන. එහෙමයි. හැමතිස්සෙම ඉතින් ඔය හැම රූපයක්ම මොකද වෙන්නේ? අනිත්‍යයි. ඒක අපි හැමතිස්සෙම හිතට සිහි කැඳවලා දෙන්න ඕන. දැන් බලන්න අපි ඔහොම ඉඳලා ලස්සන කෙනෙක් දැකපු ගමන් අපිට හිතෙන්නේ නැද්ද? අනේ මේ වගේ කෙනෙක් වෙන්නේ නැත්තම්. ඇයි ඒ රූපෙත් අනිත්‍යයි කියලා අපිට ඒ වෙලාවට හිත සිහිපත් වෙන නිසාද සිහිපත් වෙන්නේ නැති නිසාද අපි ඒකට අපේ හිත ඇලුම් කරන්නේ? සිහිපත් වෙන්නේ නැති නිසා. එහෙයි ස්වාමී. අනිත්‍ය සංඥා හොඳට පුරුදු කරලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? අර බාහිර ලෝකේ මොන රූපේ ගැන ඇහුවත් දැනගත්තත් දැක්කත් එහෙනම් ඒ ගැන ඒ කෙරෙහි තාද්දයක් මොකක්ද තියෙන්නේ? ඇල්මක්ද නොඇල්මක්ද? නොඇල්මක්. අන්න ඒක ඇතිවීම පිණිස තමයි අපි රූපේ අනිත්‍ය සිහි කරන්නේ. එහෙයි ස්වාමීනි. කෙනෙකුට මුලින් මේ ටික ඇති දැන් භාගතුනා දේශනා කළේ. මේක විස්තර වශයෙන් හිතව කතාවක් මේක නෑනේ. එහෙමයි. දැන් මාර කට්ටිය කියනවා නෑ විස්තර වශයෙන් ඕනේ හැම කෙනාටම විස්තර වශයෙන් ඕනේ. ඒ මූලික කාලේ මේක ප්‍රමාණවත් කෙනෙකුට. රූපය කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න. මේ කියන්නේ රූපය කියන්නේ ශරීරය ගැන කතා කරන්නේ. ඕනම කෙනෙකුගේ ශරීරයක් ගැන. ශරීර සතර මහා ධාතු හතරෙන් යුක්තයි. ඒ ශරීරය ගැන තමයි මේ කතා කරන්නේ. ගස් කොළන් ගැන නෙමෙයි. පංච උපාදානස්කන්ධ රූපය කියන්නේ ගස් කොළන් ගොඩ නැගිරින් නෙවෙයි ශරීර ගැන කතා කරන්නේ. කයවල ගැන. රූපය අනිත්‍ය, වේදනාව අනිත්‍යයි. දැන් අපි විඳින සැපක් වින්දත් ඒකත් අනිත්‍යයි, දුකක් වින්දත් ඒකත් අනිත්‍යයි, උපේක්ෂාවක් වින්දත් ඒක අනිත්‍යයි. නමුත් අපේ හිතට දුක ආපු ගමන් අපිට ඔක මතක් වෙනවද? මතක් වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමී. හය අපි තිස්සෙම අපේ හිත දුක තුල වෙලා ගන්නේ. මොන කාගේ හරි ලස්සන ගෙයක් දකින්න අපි. දැක ගමන් ඉස්සෙල්ලම ඇති වෙන්නේ ශාකිර සතුටක්ද දුකක්ද ඇති වෙනනේ අපිට නෑනේ. ඒකත් එක තමයි ඊර්ෂ්‍යාවට යන්නේ. එහෙමයි. කෙනෙක්ගේ හැකියාවක් ගැන අහනවා. කෙනෙක්ට ලැබිච්ච දෙයක් ගැන දකිද්දිම හිතේ දුකක් තමයි ඉස්සෙල්ලම ඇති වෙන්නේ. දුකත් එක තමයි ඊර්ෂ්‍යාවට පෙරලෙන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? දුකත් එක තමයි ද්වේෂයට පෙරලෙන්නේ. ඒතර මේ දුක උනත් නිත්‍ය එකක්ද අනිත්‍ය එකක්ද නේ අනිත්‍යයි. කෙනෙක් බයිනෝ වෙනම ගමන් පොඩි දුකක් ඇති වෙනවා. ඒකත් එක තමයි කේන්ති යන්නේ. හැබැයි දුක නිත්‍යද අනිත්‍යද කියලා? අනිත්‍යයි. ඒක අනිත්‍ය කියලා තේරුම් ගන්න බැරි නිසාද කේන්ති යන්නේ? අනිත්‍ය කියලා තේරුම් ගන්න බැරි වෙච්ච නිසාද? බැරි වෙච්ච නිසා. එහෙමයි ස්වාමීනි. එහෙනම් මේ අනිත්‍යය කියලා හැමතිස්සෙම හිතට කියලා දෙනකොට හිත ඒකේ බැස ගන්න කියලා. ඒකට කියන්නේ නිබ්බිදාව කියලා. අනේ යෝනිසෝ මනසිකාරي මුලින්ම ඇති වෙන්නේ නිබ්බිදාව. එහෙමයි ස්වාමීනි. නිබ්බිදාව තුල වාසය කරගෙන තියෙන්නේ මොකද්ද? විරාගය. විරාගී සිතින් ඉන්නකොට කොහොමද තියෙන්නේ? නිදහස්ලා යනවා. ඉස්සෙල්ලා මොකද එන වෙන්න ඕනේ? යෝනිසෝ මනසිකාරي. එහෙමයි. ඒක හඳුන ගන්න දේවල්. හඳුන ගන්න රූපත් අනිත්‍යයි. හඳුන ගන්න ශබ්දත් අනිත්‍යයි. හඳුන ගන්න ගඳ සුවඳත් අනිත්‍යයි. හඳුන ගන්න රසයත් අනිත්‍යයි. හඳුන ගන්න පහසත් අනිත්‍යයි. හඳුන ගන්න අරමුණුත් අනිත්‍යයි. අයි හඳුන සංඥාවල් අනිත්‍යයි කියලා තේරුම් ගන්න බැරි මොහොතක තමයි හඳුන ගන්න දෙයට ටක් ගාලා හිත මේ ආස්වාදයෙන් බැසගන්නේ. එහෙමයි ස්වාමීනි. ඒ වෙලාවේ බලන්න ඒකට මේ සංඥාව කොච්චර අපි හිතේ කාවත් දන්නවද? ඒ කාවැද්දීම තීරණය වෙන යෝනිසෝ මනසිකාරයේ ප්‍රබලත්වයේ මත මහත්ය. කෙනෙකුට මේ ජීවිතයේ එතකොට ඒක හිතේ බැසගන්න එක නෑ. හැබැයි මැරෙනකම් මේ ඒ නිසා යෝනිසෝ මනසිකාරය අතහරින්න එපා. ඊළඟ ජීවිතේ හරි පිළිහිට දෙනවා යෝනිසෝ මනසිකාරය. එහෙමයි ස්වාමීනි. ඒ ධර්ම මනසිකාරය ආයේ මේ කවදා හරි දවසක පිළිහිට වෙනවා. මේ ජීවිතේ අපිට කරන්න පුළුවන් එකම දේ සීලේ පිළිහිට යෝනිසෝ මනසිකාරයේ දී දින්න විතරයි. ප්‍රතිඵල ලැබෙන දවසට ප්‍රතිඵල ලැබෙයි. ඒක එතකොට අපේ ජීවිතේ ප්‍රතිඵල ලැබෙන දවස. එහෙමයි ස්වාමීනි. හැබැයි ලැබෙන දවස තීරණය කරන්න බෑ අපිට. එහෙමයි. ඒ තීරණය කරන්න කියන තමයි ප්‍රශ්න වලට මැදිහත් වෙන්නේ කට්ටිය. ශනික සහනයක් ගිහින්. එහෙමයි. ආන්නේ. ඔය විදිහට තමයි එතකොට විමස වාසය කරන්නේ. එහෙමයි. අපි ඊටු ටික ඉස්සරහට බලමු. ඒ සාකච්ඡා මාලාවේ දිගටම අපි යමු. හොඳයි ස්වාමීනි. අනේ ස්වාමීනි ධම්සභා මණ්ඩපේ කාලය හෝරා දෙකට ආසන්න කාලෙම නිමා වුණා. පුණ්‍ය අනුමෝදනාව පිණිස ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්න අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින ධම්සභා මණ්ඩපයේ සදාන් කතිකාවතේ පළවෙනි හෝරාවට පොඩ්ඩක් වැඩි කාලයක් අපි සුන්දර මේ ලෝකේ හරියට විවිධ YouTube උදවිය හරහා අවභාවිතා කරන වචනයක් තමයි ප්‍රඥාව. මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණ මේ ශාසනය විවර වෙන ප්‍රඥාව තුලින් අන්න බුදුරජාණන් වහන්සේ සර්වඥ මුනිදු විවර කර දුන්නු සුන්දර
ඒ අවබෝධය තුළින් ප්‍රඥාව ගැන සුන්දර දහම් කරුණු ටික ශ්‍රවණය කළා. ප්‍රඥාව උපදවා ගැනීම පිණිස කුමක් කළ යුතුද කියන කරුණ සම්බන්ධයෙන් අපි බොහෝ දහම් කරුණු සිහිපත් කළ දුන්නා. ඒ වගේම තමයි ඊළඟ මේ දහම් ගැටළු හෝරාවෙත් බොහොම ලස්සන ප්‍රශ්න ටිකක් එකතු වුණා බුද්ධ වචන විශ්මතු කරගන්න. ඉතින් මේ හෝරා දෙකේ පුරාවටම සර්වඥයන් වහන්සේගේ සර්වඥ බුදුමුවින් වදාළ සුන්දර බුදුබණ පද ලෝකයට දායාද කරලා සත්‍ය දන් දීලා උදාර අමෘතය දන් දීලා සොඳුරු පිනක් රැස් කළා. ඉතින් මේ රැස් කළ සොඳුරු පින සසර පුරා සත්‍යයේ හිමිකරුවෙක් වෙන්නට අමෘතයේ හිමිකරුවෙක් වෙන්නට මේ දායකත්ව සැපයූ සියලු දෙනාට මේ පින හේතු වාසනා වේවා. ඉතින් මේ රැස් වුණු උදාර පින ගටිකාර බ්‍රහ්ම රාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්ම රාජයා සග්දෙවිඳුන් විස්කන් දෙව්පුතුට මේ පින් අනුමෝදන් වේවා. විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරා සතරවරන් රජදරුවන් මේ පින් සතුටු සිතින් අනුමෝදන් වේවා. ඒ වගේම මේ පරිවාර යක්ෂ නාග ගාන්ධාර කුම්භාණ්ඩ දිව් පිරිසට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම 38ක් සෙම්පත් දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආලවක දෙව් රජුන් මේ පින් සතුටු සිතින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. ඒ වගේම ශ්‍රී සුමන සමන් දෙව් නිරිඳු මේ පින් සතුටු සිතින් අනුමෝදන් වේවා. ශ්‍රී ස්කන්ධ කුමාර කතරගම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රී උපුල්වන් දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. රංගවල දෙවියන් ඇතුළු ප්‍රදේශ භාර පළාත් භාර ලෝකපාලක සියලු දෙවිවරු ශ්‍රී මහා බෝධීන් වහන්සේලා ධාතුන් වහන්සේලා සෑරජානන් වහන්සේලා පිළිම වහන්සේලා ආරක්ෂා කරන සම්බුදු සසුන ගැන පහන් සිත් උපදවාගෙන සිටින සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දෙවිඳුට මහා සංගරුවනට සලසා දෙත්වා. දිවියෝ දමා මහ නිවනින් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස්වන උදාර පින පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දෙවිඳුට ශ්‍රද්ධා මාධ්‍ය ලක්කුරු ගුවන් විදුලි අනුශාසක සේරුවිට මංගල රජ මහා විහාරයේ විහාරාධිපතින් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපෙන මහ සංගරුවනට උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දිව්‍යංග දෙහිමි රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා. ඒ වගේම රැස්වන උදාර පින අද දවසේ මේ සොඳුරු ධර්ම දානි ලෝකයට දායාද කරන කුඹුගොල්ල පාර නෑඹිරිත්ත වැව ඒ වගේම නිකදලු පොතෙන් ලිපිනේ පදිංචි පින්වත් කීපී නිලෝෂිකා හර්ෂණී පින්බර මහත්මියට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම සතහන් කළ තියෙනවා ඉබ්බාගම මූකලඤ්ඤාය මහමෙවුනා භාවනාසපොට සම්බන්ධ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා මාලනී ආර්යරත්න මෑණියන්ගේත් ඒ වගේම සුජිත් විජේසිංහ පියාණන්ගේද පෙසඳු කෙත්මල් පුතණුවන්ගේ සහ සම්පත් සිල්වා ස්වාමි පුරුෂයාගේ ජන්මදිනයන් නිමිති කරගෙන මේ පින්වත් සියලු දෙනාට සිත පතන් බලාපොරොත්තු වෙන මේ පින්වත් සියලු දෙනා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. දැනට අසනීප තත්ත්වයෙන් පසු වන ප්‍රේමාවතී ආර්යරත්න මෑණියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේ මේ උතුම් ධර්ම දානට උදව් උපකාර කළ සියලු දෙනාටමත් ඒ අයගේ පවුල් සෑම සියලු දෙනාටත් දැනට විදේශගතව රැකියාවන් යෙදී සිටින සියලු දෙනාට රැකී ආරක්ෂා සහ අධ්‍යාපන කටයුතු යෙදෙන සියලු දරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පින විශේෂයෙන් මේ පින්වත් සියලු දෙනා නම් මේ පරලෝකයේ සියලු ඥාතීන්ට පරලෝක සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම රැස්වන උදාර පින සුජීවත් සිටින අපගේ පින්බර දෙමව්පියන් ධර්මයේ හැසිරෙන උපකාර කරන සියලු දෙනාටමත් සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්ම අවබෝධයෙන් සැනසීම ලබත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට කරුණානුකම්පාවෙන්ම අපගේ ගරු ස්වාමීන් වහන්සේ අපගේ භාග්‍යවතුන් වහන්සේගේ සොඳුරු අනුශාසනාව සජ්ජායනා කරන්නට යෙදුණා, පහදා දෙන්නට යෙදුණා. ඉතින් අපට අනුකම්පා කරුණා ඇති ඒ ගරුතර මහා සංඝරත්නයේ සමා කොටගෙන අපි වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. මේ උදාාර ධර්ම දාණයෙන් අප රැස් කරගන්නට යෙදුණු මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපේ ගරු ස්වාමීන් වහන්සේට හේතු වාසනා වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවය දිගාසිරි සැලසේ උන්වහන්සේ සුවසේම වැඩ වාසය කරත්වා. උතුම් ධර්ම අවබෝධයම සිදු කරත්වා. සාදු සාදු සාදු. ඉතින් මේ උදාාර සදහම් පඬුර ලෝකයට දායාද කරගන්න අද සැදැහැති දායකත්වයේ දරන්නට යෙදුණා. විශේෂයෙන් නිබ්බාගමුව මූකලන් න්‍යාය මහමෙවුනා භාවනාසපට සම්බන්ධ ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකා මාලනී ආර්යරත්න මෑණියන්ගේ, ඒ වගේම සුජිත් විජේසිංහ පියාණන්ගේ, ඒ වගේම පෙසඳු කෙත්මල් පුතුණුවන්ගේ සහ සම්පත් සිල්වා ස්වාමි පුරුෂයාගේ ජන්මදිනයන් සිහිපත් කරමින් නිදුක් නිරෝගී සුවපත් භාවය සහ දීර්ඝායුෂ පැතීම පිණිසත් මේ ගෞතම බුදු සසුනේදීම උතුම් ධර්මාවබෝධය පිණිස මේ පිනත් උපකාර වේවා කියන පැතුමෙන් කුඹුක්කොල්ල පාර නෑබිරිත්තෑව නිකදලපොත යන ලිපිනේ පදිංචි පින්වත් කේ.පී. නිලෝෂිකා හර්ෂණී මහත්මිය විසින් සදැහැති දායකත්වයෙන් දරන්නට යෙදුණා. ඉතින් මේ සදැහැති පින්වන්ත හැමදෙනාම සුවසක් වූ පින්වන්ත හැමදෙනාමත් අපි ඊටම දයාවෙන් සිහිපත් කරගන්නවා. ගරුකටයුතු මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ධම් සභා මණ්ඩපේ කරවා යලිත් අපි ඔබ මුණ ගැහෙන්නම්. මුළු මහත් ජාතියම පින්වන්ත සිත ඒ භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ධර්මයේ පිළිබඳව අපේක්ෂාවෙන් පිරේවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය.